හොඳයි පුතේ. අයිබෝන් සුබ දවසක් හැමෝටම. මාව පැහැදිලිව ඇහෙනවා සහ පේනවද? chat එකට පොඩි message එකක් දාමු පැහැදිලිව ඇහෙනවා සහ පේනවද කියලා. right brightness චූට්ටක් අඩු කරමු අපි නැත්නම් board එක ටිකක් පේනවා. හොරයි. හරි. පැහැදිලිව ඇහෙනවා සහ පේනවා නේද? right පුතේ මේ Python අවුල් වෙලා තියෙන අය දැන් අපේ paid class එකේ යන පන්තියක් මේක. ඒතර ටියුට් එක මම paid class එකේ හැමෝටම එවලා තියෙන්නේ. එතකොට ටියුට් එක නැති අයත් ඉන්න නිසා මම ස්ක්‍රීන් එකේ ටියුට් එක දාලා තමයි කතා කරගෙන යන්නේ. හරි. එතකොට අවශ්‍ය දැන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන එහෙම බලා ගන්න අවශ්‍යයි. එතකොට ෆිසිකල් පන්ති වල මගේ අනිත් paid class වල මේක ඉවරයි. නැවත වතාවක් තමයි මේ ආයේ ආවරණය කරගෙන යන්නේ. ඔන්ලයින් පන්තියේ මෑතකදී සම්බන්ධ වෙච්ච දරුවෝ වෙනුවෙනුත් එක්ක. හරි. තේරුණා නේද? right. එතකොට මේකේ පුතේ පළවෙනි දවසේ කොටස් ටික අපි ගැටළු විසඳීමේ ක්‍රියාවලිය ඊගාවට පුතේ මොඩියුලකරණය මේ කොටස් ටික කතා කරලා ඉවර කරා. මොඩියුලකරණයත් අපි කතා කරලා ඉවර කරා. ඊගාවට ගත්තහම මුදුන් බිම් සැලසුම හා පියවරකාර පිරිපහදු ක්‍රමවේදයේ ව්‍යුහ සටහන් කතා කරා. ඇල්ගොරිදම කතා කරා. හරි. ඇල්ගොරිදම කතා කරලා ගැලීම් සටහන් කියන්නේ මොනවද කියලා කතා කරලා ගැලීම් සටහනදී පාවිච්චි කරන සංකේත කතා කරලා ව්‍යාජකේත ඒ කියන්නේ සූඩ කෝඩ්ස් ගැන කතා කරලා හරි මේ ටික කතා කරලා හස්තානුරේඛනත් කතා කරලා මේ හෙලෝ වර්ල්ඩ් ලෙස මුද්‍රණය කිරීමට අවශ්‍ය ගැලීම් සටහන ව්‍යාජකේතේ සහ Python ක්‍රම ලේඛනය ලියා දක්වන්න කියන තැන මේක කරලා තමයි නැවැත්තුවේ. එහෙම නේද පුතේ? chat එකට පොඩි message එකක් දාන්න. මෙතනින් නේද අපි නතර කරේ. චුට්ටක් message එකක් දාන්න අපි paid class එකේ දරුවෝ ටික Zoom එකේ ඉන්න අය. හරි. මෙතනින් තමයි නැවැත්තුවේ. හරි. මෙතනින් තමයි නැවැත්තුවේ. එතකොට මේකේ පළවෙනි කොටසේ රෙකෝඩින්ග්ස් මම ICT channel එකට දාලා තියෙනවා පුතේ. හරි. ICT channel එකට දාලා තියෙනවා. එතකොට මේකේ දෙවෙනි කොටස අද මෙතන ඉඳලා මම කතා කරගෙන යනවා. මෙතන ඉඳලා කතා කරගෙන යනවා. එතකොට තියරි වැදගත් කොටස් ටිකක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක කතා කරගෙන යමු. රයිට්. එතකොට මේ සරලම කෝඩ් එක අපි ලිව්වා පුතේ ගිය සතියේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මේ දෙවෙනි ප්‍රෝග්‍රෑම් එකේ ඉඳලා. හරිද? මෙතන මේ තියෙන දෙවෙනි ප්‍රෝග්‍රෑම් එකේ ඉඳලා තමයි කතා කරන් යන්න තියෙන්නේ. ප්‍රෝග්‍රෑම් නම්බර් 2. හරි. යතුරු පුවරුව භාවිතයෙන් සංඛ්‍යා දෙකක් ආදානය කර එහි එකතුව හරිද? මෙතන එහි එකතුව කියලා එන්න ඕනේ පුතේ. එහි එකතුව ප්‍රතිදානය ලබා ගැනීම සඳහා අවශ්‍ය ගැලීම් සටහන ව්‍යාජකේතේ සහ Python ක්‍රමලේඛය ලියා දක්වන්න. දැන් මේකේ මේ සරල කෝඩ් එකක් දෙකක් අර ෆ්ලෝ chart එකක් කියන්නේ මොකද්ද? ගැලීම් සටහනක් කියන්නේ මොකද්ද කියලා හඳුන්වලා දෙන්න පොඩි සරල කෝඩ් එකක් දෙකක් තියෙන. ඊට පස්සේ පොඩි තියරි පාර්ට් එකකට පස්සේ අපි සංකීර්ණ කෝඩ්ස් වලට යනවා. හරි. එතකන් චුට්ටක් කර මේ ඉවසීමෙන් ඉන්න ඕනේ මේ ටික ඉවර කරගන්නකම්. හරි. රයිට් පුතේ. ඔයාට මේ ටියුට් එකේ දීලා තියෙන හිස් ඉඩ කොටස් තුනකට බෙදා ගන්න. දැන් මේ ප්‍රශ්නේ දැන් ගොඩක් අය ගාව නැතුව ඇතිනේ ටියුට් එක. paid class එකේ දරුවන්ට විතරයි ටියුට්ස් ඇවිල්ලා ඇත්තේ. එතකොට ටියුට් එක නැති අය පුතේ සරලව කෙටියෙන් ප්‍රශ්නේ ලියා ගන්න. හරි. අතුරු පූර්වෙන් සංඛ්‍යා දෙකක් ආදානය කර එහි එකතු කොළ සෙට් එකක් අරගෙන ඒ වගේ ලියාගෙන යන නෝට් එක. හරි. යතුරු පුවරුවෙන් සංඛ්‍යා දෙකක් ආදානය කර එහි එකතුව ප්‍රතිදානය කිරීමට Python ක්‍රම ලේඛනයක් ලියන්න. හරි. එතකොට එහෙම ලියා ගන්න. එතකොට පුතේ අපි ගත්තාම දැන් මේකේ මේ හිස්සිට ඔයා කොටස් තුනකට බෙදා ගන්න ටියුට් එකේ. හරි. රයිට්. ඒකේ පළවෙනි කොටසේ පුතේ අපි ෆ්ලෝ chart එක අඳිමු. මේකට දාලා ෆ්ලෝ chart එක. හරි. මේකට දාලා ෆ්ලෝ chart එක පළවෙනි කොටසේ අඳිමු. ඊට පස්සේ දෙවෙනි කොටසේ පුතේ අපේ සූඩෝ කෝඩ් එක ගැලීම් සටහන. හරි. සූඩෝ කෝඩ් එක ගැලීම් සටහන දෙවෙනි කොටස ලියමු. ඊට පස්සේ Python කෝඩ් එක පුතේ. හරි. අපිට අදාළ Python කෝඩ් එක අපි අපේ තුන්වෙනි තීරුවේ ලියමු. හරි. ඔය විදිහට කොටස් තුනකට බෙදාගෙන ඒක ඇතුලේ ෆ්ලෝ chart එක සූඩෝ කෝඩ් එක සහ Python කෝඩ් එක ලියමු. හරි. right. ප්‍රෝග්‍රෑම් තුනම ලිව්වද? තුන්වෙනි පරම්පරාවේ ක්‍රම ලියක. හරි කමන්නේ. මම මෙතන ඉඳලා කරගෙන යන්නම්. හරි. right. මෙතන ඉඳලා ටක් ගාලා කරගෙන යන්නම්. හරි. දැන් මේක කරාද පුතේ chat එකට message එකක් දාන්න මේක කරාද ඇත්තටම? message එකක් දාපල්ලා මට. ඔව්ව කරා. දැන් paid class එකේ අය කියන පුතේ කරාද කියලා. paid class එකේ මම දාලා තියෙන වීඩියෝ එකේ රෙකෝඩින් එකේ මේක කරාද කියන්න. මොකද හේතුව මේක කරේ ෆ්‍රී ක්ලාස් එකේ ටියුට් එක දීලා නෙමෙයි කරේ. හරි. ටියුට් එක දීලා කරපු එකේ නෙමෙයි කරලා ඇත්තේ. හරි. හරි. හරි.
right. ටියුට් එකේ මෙතන ඉඳන් කරේ නෑ පුතේ මම ටියුට් එකේ මෙතන ඉඳන් කරේ නෑ ඒ නිසා මම මෙතන ඉඳන් කරගෙන යනවා අර ෆ්‍රී ක්ලාස් එකේ තමයි මෙතනින් ඉස්සරහට තව කරලා ඇත්තේ ටියුට් එකේ මම මෙතන ඉඳන් කරේ නෑ හරි ටියුට් එකේ මම මෙතන ඉඳලා මෙතකොට කරගෙන යනවා රයිට් එතකොට පුතේ දැන් හරි සරලයිනි සංඛ්‍යා දෙකක් ආදානය කරන්න ඕනේ අපි ෆ්ලෝ chart එක ගමු මේක සිංහලෙන් අදින්නත් පුළුවන් ඉතින් අපි ෆ්ලෝ chart එකේ පුතේ start කියලා දානවා ආරම්භය start හරි ඉතින් මේක ඔයාට සිංහලෙන් ලියන්නත් පුළුවන් ආරම්භය කියලා කිසිම ගැටලුවක් නැහැ සංඛ්‍යා දෙකක් ආදානය කරන්න ඉතින් ඒතර අපි ගන්නවා පුතේ අපි ලියමු input හරි input numbers හරි input numbers as AB හරි A සහ B ලෙස සංඛ්‍යා දෙකක් ආදානය කරන්න හරි input numbers as AB ඊට පස්සේ පුතේ මේකේ එකතුවනේ ප්‍රතිදානය කරන්න ඕනේ එකතු කියලා හදාගන්නේ කොහොමද අපි ඩොට් කියලා වේරියබල් එකක් දාමු ඩොට් සමානයි A + B දැන් ඔයාට මෙතන ඩොට් කියලා දාන්න නැතුව පුතේ කෙලින්ම print එක ඇතුලේ print A + B කියලා ලියන්නත් පුළුවන් ඊට පස්සේ අපි print කරනවා පුතේ print කරනවා total එක හරි print කරනවා total එක එතකොට මේ වැඩේ ඉවරයි ඊට පස්සේ අපි stop කරනවා right එතකොට මෙතනින් ඔන්න ඔය විදිහට තමයි කෝඩ් එක ෆ්ලෝ chart එකේ ඉතින් මේවා හරි සරල ඒවා මේවා පට්ට ලේසි ඒවා ඒ හින්දා මම ටට්ටක් ගාලා මේ ටික කරන් යනවා දැන් මේ ටික කරලාදී සමහර අයට ෆ්‍රී ක්ලාස් එක එතකොට ගැටලුවක් නැහැ ඒ අය පුතේ තව පැය භාගයකින් විතර ආයෙ ලයිව් එකට එන්න එතකොට ඔයාලගේ ඒ නැවතිච්ච තැන ඉඳලා යන්න පුළුවන් හරි right ඊට පස්සේ සූඩෝ කෝඩ් එක ලියද්දී දැන් සූඩෝ කෝඩ් එක ලියන විදිහත් මම කලින් දවසේ කියලා දීලා තියෙනවා පුතේ අපි සූඩෝ කෝඩ් එක සාමාන්‍යයෙන් පටන් ගන්නෙ begin වලින් හරි begin වලින් පටන් ගත්තට පස්සේ අපිට මේ විදිහටම ලියුව හැකි නිදහස තියෙනවා හරි එහෙම ලියන්න right අපි ලියනවා input හරි input number හරි input number as AB right input number as AB කියලා ලියනවා හරි සරලව ලියන්න begin ඊට පස්සේ පුතේ begin දැන් අපි සාමාන්‍යයෙන් flow chart එකේ start pseudo code එකේ begin කියලා ගන්න හරි input number as AB හරි input number as AB ඊට පස්සේ සාමාන්‍ය විදිහටම total හරි total සමානයි පුතේ A + B ඊට පස්සේ අපි print කරනවා total එක හරි print කරනවා total එක හරි සරලව යන් හරි print කරනවා total එක සාමාන්‍ය විදිහට පට්ට මහන්සි බං අද print කරනවා total එක එතකොට ඉතින් ඔච්චරයි කරන්න තියෙන්නේ හරි AB කියලා සංඛ්‍යා දෙකක් ගත්තා total එක ගත්තා print කරා total එක ඊට පස්සේ අපි pseudo code එක පටන් ගත්තාට පස්සේ පුතේ pseudo code එක අවසන් කරන්න ඕනේ end කරන්න ඕනේ මෙන්න මේ විදිහට ඔච්චරයි කරන්න තියෙන්නේ හරි එතකොට pseudo code එකේ ඔච්චරයි එන්නේ පැහැදිලි නේද right pseudo code එකේ ඔච්චරයි එන්නේ එතකොට ඔහොම එන්නේ Python code එක ඊට පස්සේ මේකේ හරිය ලේසි එකක් එන්නේ right මේ දෙක ලියා ගන්න කොටක් ගාලා දැන් කොහොමද අපි පාඩම් කරලා ඉවරද ICT වල මම දුන්න plan එකට හදලා දුන්න අලුත් plan එකට වැඩ ටික කරාද හරි වැඩ ටික කරාද අලුත් plan එකට හරි වැඩ ටික කරානේ right past papers වල Python ප්‍රශ්න ටික කරා පුතේ ඒක මේ recordings දාලා නැහැ ඒක recordings දාන්නම් නැත්නම් live කරලා දෙන්නම් මං හරි right මේ ටික දාගන්න ටක් ගාලා හරි flow chart එක pseudo code එක දාගන්න ටක් ගාලා හරි Python code එකට ඊට පස්සේ අපි යන් හරිද Python code එක මම මෙතනම code කරලා පෙන්නනවා හැම code එකක්ම අපි මෙතන ලියලා බලමු right වැඩි වෙලාවක් දෙන්න බෑ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න මොකද මේවා හරි ලේසි මේවා හරි ලේසිම තැන් ටිකක් මෙතන තියෙන්නේ right පුතේ අපි යමු ඊට පස්සේ මේකට අදාළ Python code එකට හරි Python code එකට යමු මම මේක චුට්ටක් දැන් මකන්නම් Python code එකට යන්න හරි right Python code එකට එමු හරි right පුතේ Python idle එක මම ideally එක මම open කරගෙන තියෙනවා එතකොට ඒක අලුත් shell එකක් නැත්නම් අලුත් file එකක් new file එකක් open කරලා තියෙනවා ඉතින් මේවා කරන විදිහ පළවෙනි දවසේ මම කියලා දුන්නා දැන් ඕකට අදාළ Python code එක ගත්තාම හරි මේකට අදාළ Python code එක ගත්තාම පුතේ අපි A කියලා සංඛ්‍යාවක් input කරේ එතකොට අපි ගන්නවා A හරි මේක දැන් caps lock ඕනේ නැහැ සාමාන්‍ය විදිහට A
සමානයි අපි පූර්ණ සංඛ්‍යාවක් විදිහට ඉන්පුට් එක ගන්නවා නම් integer. හරිද? int කියලා දාන්න ඕනි පුතේ. ඊට පස්සේ input. හරි. input. හරි. දැන් ඔයාට මේක මෙහෙම තියන්න පුළුවන්. කිසිම වැරද්දක් නැහැ මේකේ. හරිද? මේකේ කිසිම වැරද්දක් නැහැ. ඔයාට මේ කෝඩ් එක මේ විදිහට තියන්න පුළුවන්. හැබැයි පුතේ දැන් මෙහෙම තිබ්බහම ටිකක් මේක අර අපලි වෙලයි වගේනේ. හරි. දැන් මෙහෙම තිබ්බහම සාමාන්‍ය විදිහට අපිට මේක ඉන්පුට් එක එනවා. අපි ඉන්පුට් එක ගත්තොත් ඉන්පුට් එක එනවා. හරි. දැන් මම මේක ඩබල් කොටේෂන්ස් දාලා ඒක ඇතුලේ ලියනවා enter the number. enter the number. enter the number. right. එතකොට enter the number කියලා මම දාපුවාම ඕකේ දැන් අපි ඉන්පුට් එක ගන්න තැන මේ enter the number කියලා මම ඩබල් කොටේෂන්ස් ඇතුලේ ලියපු එක ඒ විදිහටම පෙන්නනවා. එතකොට අපිට පැහැදිලි මෙතන මේ ඉන්පුට් එකක් ගන්න කියන්නේ කියලා. හරි. right. ඊට පස්සේ අපි ඕක කොපි කරගෙන ඕක කොපි කරගෙන පුතේ හරි. මම එන්නම් paste කරලා අපි ගමු b. හරි. එතකොට b කියලා ගමු අපි ඉන්පුට් එකක් b සමානයි integer input enter the number. right. ඉතින් ඔච්චරයි. ඊට පස්සේ අපිට total එක ගන්න පුළුවන්. දැන් මෙහෙම tot ගන්න නැතුව කෙලිම print එක ඇතුලේ ලියන්න පුළුවන්. හරි. tot සමානයි a + b. හරි. b ඊට පස්සේ පුතේ අපිට print කර හැකි p අකුර simple අපිට print කරන්න පුළුවන්. හරි. total කියලා ඕන නම් double quotation ඇතුලේ ලියන්න. හරි. total කියලා ලියන්න ඕන නම් double quotation ඇතුලේ total equals හරි. දැන් double quotations වහලා කමා එකක් දාලා අපේ tot කියන variable එකේ තියෙන අගය අපිට ප්‍රතිදානය කරගන්න පුළුවන්. right. එතකොට මේ විදිහට අපිට මේක කර හැකි පුතේ. දැන් මෙතන file වලට ගිහිල්ලා මේක මම save කරන්නම්. කලිනුත් මේක මම save කරපු file එකක්. හරි. save කරාට පස්සේ අපිට පුළුවන් මේක run කරන්න. හරි. run කරමු අපි. right. එතකොට enter the number. මෙතන number එකක් input කරන්න ආවා. හරි. එතකොට මම මෙතන input කරනවා පුතේ 10 කියලා. සරලයිනේ. හරි. ඊට පස්සේ enter the number. මේ number 2 මම 23 enter කරනවා. අන්න total එක 33යි. හරි. 23යි 10යි total එක 33යි කියලා පුතේ output එක එනවා. ඉතින් ඔච්චරයි. හරි. මහ ලොකු දෙයක් නැහැ. වට්ටම සරලයි. සරලම code එක අපි ලිව්වේ. ඉතින් මේ ලියා ගන්න code එක Python code ලියන තීරුවේ. හරි. Python code තියෙන තීරුවේ මේක ලියන්න. හරි. සර් ගොඩ දවසකින් නොදැක්ක නිසා දාන්න හිතුනේ මේක. පාළු විසර නැතුව කෑවේ නෑ වගේ සර් නැති වුණාම. හරි. පැහැදිලි නේද? 20යි 24 පේපර් එක ඩිස්කෂන් කරන දවස මම දාන්නම් පුතේ ඔයාලගේ group වලට. ICT එක මුලින්ම ඩිස්කෂන් කරනවා ET එකට කලින්. හරි. future trends recordings ටික අද දානවා. හරි. අද දානවා ටියුට් එක හම්බෙලා ඇති ඔයාලට දැන් ටියුට් එකේ PDF එක දුන්නේ හැබැයි. හරි. වැඩේ ගොඩද? වැඩේ ගොඩද? ඉවරද? chat එකට message එකක් එවන්න. notes ටික පුතේ හෙට වෙද්දි දායි notes ටික දැන් මේ පාඩම් කිහිපයක අපිට හම්බුණා. තව පාඩම් කිහිපයක notes ඕනේ. හරි. මේ ඒකත් දෙන්නම්. හරි. ICT TT වගේම ගොඩ දාලා දෙනවා. පුතේ පාඩම ඉවරලා මම මේකේ PDF එක group වලට දාන්නම්. පාඩම ඉවරලා ටියුට් එකේ PDF එක group වලට දාන්නම්. හරි. right. ඉක්මනට ඉවර කරගන්න වැඩි වෙලා දෙන්න බෑ. මොකද මේ පොඩි තැන් වල වැඩි ඉන්න බෑ පුතේ. හරි. යමු ඊගාව program එකට. හරි. මං එන්නම් පුතේ ඊගාව එකට. හරි. program number 3. හරි. මේක අපි ඉවර කරා. මේක ඉවර කරා. මේකේ code එක ඉවර නැති අය මෙතන screenshot එකක් ගහගන්න. හරි. මේ වගේ වැඩි වෙලා ඉන්න බෑ පුතේ. ටට්ටක් ගාලා කරන් යන්න ඕනේ. තව මීට වඩා සංකීර්ණ අමාරු ටිකක් අමාරු codes තියෙනවද ලියන්න. හරි. ඒ නිසා මේ ටට්ටක් ගාලා කරගෙන යන්න. හරි. ටට්ටක් ගාලා ඉවර කරගෙන යන්න. right. එන්න පුතේ ඊට පස්සේ හරි. මේ පාඩම ඉවර කරගෙන ඉන්නයි මේක ඉන්න ඕනේ නැහැ. හරි. ඒකයි මම කිව්වේ මේ පාඩම complete ආയി ඉන්න ඕනේ නැහැ. Python මුකුත්ම බැරි එකෙක් විතරක් මේ live එකේ ඉන්න. මේවා පුළුවන් අය පුතේ Python පුළුවන් අය මේක ඉඳලා කාලේ නාස්ති කරගන්න එපා. මගේ පන්ති වල හිටපුන්ට මේක පුළුවන් දැන්. හරි. උන් ආයේ මේක ඉන්න ඕනේ නැහැ. මේ අලුතෙන් ආපු ළමයි ටික විතරක් හිටියාම ඇති මේ ටික cover කරගන්න. තේරුණානේ? හරි. එන්න ඊට පස්සේ මේ වගේ ඇති දෙයක්ම නැහැ. හරි. ඊට පස්සේ එමු පුතේ program number එකට ඊගාව එකට. හරි. right. ඊගාව එකට එමු අපි. මොකද වෙලා තියෙන්නේ? mouse එකත් connect වෙලානේ තියෙන්නේ. ඒකයි case එක. හරි. right. ඊගාව program එකට යමු පුතේ අපි. right. program number 3. අපිට කියලා තියෙනවා මෙහෙම. හරිද?
යතුරු පුවරුව භාවිතයෙන් යම්කිසි පුද්ගලයෙකුගේ වයස ආදානය කළ විට එම වයස හරිද? එම වයස මෙතන එම වයස කියලා හදාගන්න පුතේ. එම වයස අවුරුදු 18ට වැඩි නම් ඇඩල්ට් ලෙසද එසේ නොවේ නම් චයිල්ඩ් ලෙසද ප්‍රතිදානය කිරීමට අවශ්‍ය ගැලීම් සටහන ව්‍යාජකේතය සහ පයිතන් ක්‍රමලේඛනය ලියා දක්වන්න. හස්තානුරේඛනයක් භාවිතයෙන් ඔබගේ පිළිතුර නිවැරදිදයි පරීක්ෂා කරන්න. විතර හෑන්ඩ් රේස් එකක් නැත්නම් මේක ට්‍රේස් කරලා පිළිතුර නිවැරදිද කියලා බලන්න තියෙනවා. පැහැදිලි නේද? රයිට් පුතේ. එතකොට දැන් මෙන්න මෙහෙමයි වැඩේ. හරි බලා ගන්න. හරි මෙන්න මෙහෙමයි වැඩේ. හරිද? මේකෙදි පුතේ හරි මේකේ මෙහෙම වැඩක් තියෙන්නේ. රයිට් මේකෙත් මම ඔයාලට දෙන්නම්. හරි අපි චුට්ටක් ගිහිල්ලා මේකේ මේ හිස් ඉඩ කොටස් තුනකට බෙදාගමු පුතේ. හරි හිස් ඉඩ කොටස් තුනකට බෙදා ගන්න ඔයගොල්ලෝ. එතකොට ලේසි. හරි පළවෙනි තුටුවේ කොටසේ ෆ්ලෝ chart එක, දෙවෙනි කොටසේ pseudo code එක, තුන්වෙනි කොටසේ python code එක විදියට යනවා. රයිට් එතකොට ෆ්ලෝ chart එක මම මුලින්ම අඳින්නම්. හරි මේවා හරි සරල දේවල්. හරි ඉක්මනට ඉවර කරමු මේ ටික ෆ්ලෝ chart එකට එන්න. රයිට් පුතේ දැන් මම ගන්නවා මුලින්ම හරිද ස්ටාර්ට්. හරි ආරම්භය ස්ටාර්ට් එක ගන්නවා. දැන් පුතේ ස්ටාර්ට් එක ගත්තට පස්සේ මෙයා වැඩිහිටියෙක්ද කුඩා දරුවෙක්ද කියලා බලන්න. මෙයාගේ මුලින්ම වයස ආදානය කරගන්න එපා. හරි වයස ආදානය කරගන්න ඕනේ. රයිට් එතකොට ඒ වයස තමයි ඊට පස්සේ 18ට වැඩිද අඩුයිද කියලා සංසන්දනය කරන්නේ. හරි රයිට් මම ගන්නවා ඉන්පුට් එකක් ඉන්පුට් ඒජ්. හරි වයස ආදානය කරන්න. රයිට් ඉන්පුට් කරන්න ඒජ් කියලා මම ලියනවා. හරි ඊට පස්සේ අපි පොඩි කොන්දේසියක් බලනවා පුතේ. මේ ඒජ් එක විශාලයි හෝ සමානද 18ට. හරි දැන් ඒජ් එක 18ට විශාලයි නම් හෝ සමානයි නම් පුතේ ඒ කියන්නේ මෙයා දැන් ළමයෙක් නෙමෙයි. හරි කියන්නේ ඔයගොල්ලෝ වගේ මේක සත්‍ය නම් මෙයා ළමයෙක් නෙමෙයි මේ වෙද්දි කවුද? වැඩිහිටියෙක් ඇඩල්ට් කෙනෙක්. හරි එහෙනම් අපි print කරනවා පුතේ මෙතන ඇඩල්ට් කියලා. හරි මෙතන print කරනවා ඇඩල්ට් කියලා. මේක මෙහෙමනම්. හරි print කරනවා ඇඩල්ට්. දැන් මේ වගේ මේ ඊතල එහෙම දාන්න ඔය සමහර මැඩම්ලා ලකුණු දෙන්නේ නැහැ ඉස්කෝලේ වල. ඔහොම දැම්මේ නැත්තම්. හරි මේක මෙහෙම නෙවෙයි නම් පුතේ. හරි මේක මෙහෙම නෙමෙයි නම් දැන් මේකේ තර්ක දෙකක් තියෙනවා. හරිද? දැන් මේකේ 18ට වඩා විශාලයි නම් හෝ සමානයි නම් දැන් මේක 18ට වඩා විශාලයි නම් හෝ සමානයි නම් ඇඩල්ට්. දැන් අවුරුදු 400ක් අපි ඉන්පුට් කරත් ඇඩල්ට් කියලා එනවා. හරි ඒක සෛද්ධාන්තිකව වෙන්න බැරි වැඩක්. ඉතින් ඒ හින්දා ඒ වගේ චූටි ප්‍රශ්නයක් තියෙනවා මේක. ඒක අපි රේන්ජ් එකක් ඕන නම් එතකොට මෙතනට ගත්ත එක අපි ඉස්සරහට ගැන කතා කරමු. හරි. රයිට් මේක අසත්‍ය නම් අපි print කරනවා පුතේ මොකද්ද? child. හරි child කියලා print කරනවා. රයිට් එතකොට දැන් කොන්දේසියක් පරීක්ෂා කරලා බලලා ඒක සත්‍ය නම් එක උපදේශ මාලාවක් අසත්‍ය නම් තවත් උපදේශ මාලාවක් ක්‍රියාත්මක කරා මෙතනින් පස්සේ අපිට මේක ස්ටොප් කරන්න පුළුවන්. හරි කෝඩ් එක ස්ටොප් කර හැකි මෙතන පොඩි කනෙක්ට් එකක් දාලා හරි මේ ටික එකට කනෙක්ට් කරලා හරි කෝඩ් එක නතර කරන්න. හරි ඔය විදිහට කෝඩ් එක නතර කරන්න කොහොම අපිට ඔක ස්ටොප් කරන්න පුළුවන්. පැහැදිලිනේ? රයිට් මෙතන ස්ටොප් තියෙන්නේ. රයිට් පුතේ ලියා ගන්නකො ෆ්ලෝ chart එක. ෆ්ලෝ chart එක ලියා ගන්න. ඉක්මනට ලියා ගන්න ෆ්ලෝ chart එක. හරි. ටග් ගාලා දාගන්න පුතේ ෆ්ලෝ chart එක. හරි. ඉක්මනට ෆ්ලෝ chart එක දාගෙන chat එකට මැසේජ් එකක් එවන්න. හරි. දැන් මේ හරිය පුළුවන් අය ඉන්න ඕනේ නැහැ. මම මේකේ තව අමාරු කොටස් ටිකක් තියෙනවා. ඒ ටික කරද්දි ලයිව් එකට එන්න. හරි මේක චුට්ටක් පැත්තකින් තියලා එතකොට ඔයාලා පේපර් එකක් අද දවසේ ප්ලෑන් එකේ තියෙන වැඩ ටික කරන්න. Python බැරිම දරුවෙක් ඉන්නවනම් මේකේ ඉන්න. හරි මොකද මම මුලින් ඉඳලා මේක කරගෙන යනවා. නෝට් එකකුත් දෙනවා මේකේ. ටියුට් එක දෙනයි ටියුට් එකේ කරගෙන යන්න දැන්. හරි. ටියුට් එක තියෙනයි ටියුට් එකේ කරගෙන යන්න. හරි. ওই ටියුට් එක ලස්සනට ඉවලා තියෙන්නේ ගෙදරට ඈ. ලස්සන ටියුට් එකක් විදිහට. රයිට්. ඉක්මනට ඉවර කරගන්නකො පුතේ. හරි. ඉවරයි නේද? රයිට්. මං හිතනවා ඉවර ඇති කියලා. හරි. එන්න ඊට පස්සේ හරි.
මේ ටියුට් එකට පස්සේ පුතේ තව කොටසක් තියෙනවා මේකේ හරි. ෆයිල් හැන්ඩ්ලින් පාර්ට් එකයි ෆන්ක්ෂන්ස් ටිකයි. ওই ටියුට් එකේ ටික නැතුව අනිත් ටික තියෙන්නේ හරි. ටට්ටක් ගාලා මම කරන් යනවා ඒ වුණාට. ඔක්කොම කොටස්. හරි දැන් එනවා අපි මෙයාගේ ෆ්ලෝ chart එකට. පස්සේ සූඩෝ කෝඩ් එක. හරි. right සූඩෝ කෝඩ් එකට අපි යමු පුතේ. right ව්‍යාජකේතය. ඔයා මේ දෙවෙනි තීරුවේ ලියන්න මම අර ඉඩමදි නිසා මම මේ විදිහට ලිව්වේ හරි. right සූඩෝ කෝඩ් එක අපි පටන් ගන්න පුතේ begin වලින්. හරිද? begin වලින් පටන් ගන්න අපිට ලිව්ව හැකි input age. දැන් සාමාන්‍යයෙන් මේ සූඩෝ කෝඩ් එක අපි ලියන්නේ පුතේ අපේ ක්‍රමලේඛන භාෂාවට ආසන්න වචන වලින් හරි right ඊට පස්සේ අපි බලනවා if මේ age එක පුතේ විශාලයි හෝ සමානයිද කියලා 18ට එහෙමනම් then අපි සූඩෝ කෝඩ් එකේ then කියලා දානවා පුතේ අපි print කරනවා මොකද්ද adult කියලා අපි print කරනවා adult කියලා හරි වැඩිහිටියෙක් එහෙම නැත්නම් else ඔයාලට මෙතන then කියලා දාන්නත් පුළුවන් ගැටලුවක් නැහැ අපි print කරනවා පුතේ මොකද්ද child කියලා. හරි. child කියලා print කරනවා. හරි. මෙතන ඔයාලට show child, show adult, display child එහෙම ලියන්නත් පුළුවන්. right. ඊට පස්සේ if condition එක පටන් ගත්තා නම් පුතේ අපි pseudo code එකේ if එක ඉවර කරන්න ඕනේ. හරිද? end if ඊට පස්සේ begin වලින් අපි මේ code එක start කරා නම් අපි ඒකත් අවසන් කරන්න ඕනේ. හරි. ඒකත් අවසන් කරන්න ඕනේ. එතකොට pseudo code එක කොහොමයි එන්නේ හරි සූඩෝ කෝඩ් එක කොහොමයි එන්නේ right සූඩෝ කෝඩ් එකත් ටක් ගාලා ලියා ගන්න Python කෝඩ් එකට යමු හරි chat එකට message එකක් දාන්න ඕනේ ගොඩක් කොල්ලෝ message දාන්නේ හරි සාමාන්‍යයෙන් MCQ එකේ පුතේ Python ප්‍රශ්න 5ක් 7ක් වගේ ප්‍රමාණයක් එනවා හරි පැහැදිලි නේද හරි ඒ වගේ එනවා හරි right මේ ටියුට් එක නම් පුතේ අපි ඉවරයි දැන් අපේ paid class වල ළමයිට එව්වේ මේක ඉතින් මේ අනිත් අයටත් උදව්වක් වෙන්න මම මේක කරන්නේ. ඉතින් අනිත් අය කොලේක normal ඔය ප්‍රශ්නේ ලියලා ටක් ගාලා කෝඩ් ලියාගෙන යන්න. ඊට පස්සේ මම දෙනවා පොඩි නෝට් එකක්. ඒ නෝට් දෙන ඒවා ලියාගෙන යන්න ටක් ගාලා. හරි. right පුතේ. ඉක්මනට දාගන්න. ඉක්මනට දාගන්න. හරි. ඉක්මනට ඉවර කරගන්නකෝ. හරි ICT වලටත් පාන්දර ක්ලාස් එකක් ගමු. ඉතින් කවද්ද බං ගන්නෙ? හරි. ICT වලට කලින් අර ඔයාලගේ අනිත් සබ්ජෙක්ට්ස් තියෙද්දි ඒ දවස් ටිකේ ගන්නම්. හරි. ඒක මම දෙන්නම් වෙනම. ඒකට මුලින් තියෙන සබ්ජෙක්ට්ස් ටික ඉවර කරගන්නකො පුතේ. ඊට පස්සේ අපි පාන්දර ක්ලාසස් ටිකක් දාමු. හරි. right. ඉවරද? chat එකට චූටි මැසේජ් එකක් එවන්න පුතේ. පුතේ Zoom එකේ චුට්ටක් ඇක්ටිව් මැසේජ් දාන්න ඉවර වෙද්දි දොර මට ටට්ටක් ගාලා ඉස්සරහට ගිය හැකි. හරි. right. Python රචනායක අතෑරලා අනිත් ප්‍රශ්න කරලා Python MCQ ටික පුළුවන් නම් මේකකට යන්න බැරිද? පුළුවන්. යන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ යන්න පුළුවන්. ඉවරයි නේද? හරි පුතේ. අපි යනවා දැන් මේකේ Python කෝඩ් එකට. ඒ කියන්නේ පුතේ මේකේ Python කෝඩ් එක අපි ලියමු. මම කෝඩ් එක මෙතන ලියනවා ඔයාලත් එක්කම. ඒතොර ලේසියිනේ පුතේ. right. අපි දැන් මේකෙදි කරන්නේ input කරන්නේ age එක. හරිද? age එක input කරමු. හරි. මම මෙහෙම ඉඳලා type කරන්නම්. එතකොට ඔයාලට පැහැදිලි. age සමානයි කෙලින්ම අපිට ලියුව හැකි පූර්ණ සංඛ්‍යාවක් ගමු. හරිද? 25යි මාසයයි එහෙම කතන්දරයක් නැහැනේ. integer එතකොට පූර්ණ සංඛ්‍යාත්මක අගයක් input කියලා දාමු පුතේ. අපි ලියනවා double quotations ඇතුලේ enter the age. enter the age. වයස ආදානය කරන්න. හරි. double quotations open කරා නම් වහන්න ඕනේ. brackets දෙකක් ඇරියා අපි brackets දෙකම වහන්න වෙනවා පුතේ. හරිද? ඊට පස්සේ if condition එකක් දානවා. මේවා simple letters වලින් ලියවෙන්න ඕනේ පුතේ. if හරිද? අපි බලනවා වයස. age අපි ගත්ත වයස. හරිද? age විශාලයි හෝ සමානයිද 18ට විශාලයි හෝ සමානයිද 18ට 18ට විශාලයි නම් හෝ සමානයි නම් පුතේ සූඩෝ කෝඩ් එකේ දෙන් වෙනුවට මේක අපි ඩොට් දෙකක් දාන්නේ හරිද 18ට විශාලයි නම් හෝ සමානයි නම් දෙන් අපි පුතේ මෙතනින් හිස් ඉඩක් තියන්න ඕනේ ඉන්ඩෙන්ට් කරන්න ඕනේ print කරනවා පුතේ child කියලා හරි sorry print කරනවා adult කියලා මොකද
වැඩිහිටියෙක්. හරි ඇඩල්ට් කෙනෙක් වැඩිහිටියෙක් ඔයගොල්ලෝ වගේනේ. රයිට්. එහෙම නැත්තම් පුතේ else හරි else කියලත් අපි then කියලා දාන්නේ වෙනකොට ඩොට් දෙකක් තියෙනවා. අපි print කරනවා child කියලා. right child කියලා print කරනවා. right. එතකොට double quotations ඇතුලේ ලියනවා පුතේ ඒ විදිහටම print වෙනවා. හරි child කියලා දානවා. ඔච්චරයි ඉතින් හරි. ඊට පස්සේ ඔතනින් පස්සේ අපිට මේක end if එහෙම මොකුත් නැහැ. හරි. මේක පුතේ අපිට save කරන්න පුළුවන්. හරි. මම මේක save කරන්න. හරි. මේක save කරලා මම මේක run කරන්නම්. හරි. run module. right. error එකක් ඇවිත් තියෙනවා. right. error එක ඔයාට පේනවද? හොඳයි අපිට එහෙම වෙච්ච එක. දැන් පුතේ මම එක අකුරක් අඩු වෙන්නේ දාලා තියෙන්නේ මේ. මෙතන input වෙනුවට මම input කියලා දාලා තියෙන දැක්කද? input එන්න ඕනි. හරි. එක අකුරක් වෙදිලා නැහැ. right. input කියලා දාමු. දැන් අපි save කරනවා. run කරනවා. හරි. right. enter the age. අපි දෙමු 23 adult. පැහැදිලිද? ওই විදිහට අපිට ඕනම එකක් input කරලා බලන්න පුළුවන්. ඉතින් ඕක හරිය ලේසි. හරි. Python code එක ටක් ගාලා ලියාගෙන message එකක් දාන්න. ටක් ගාලා Python code එක ලියාගෙන message එකක් දාන්න පුතේ. හරි. ටක් ගාලා ලියා ගන්න. හරි. හැදුවා. එකම message එක දාන්න එපා බං. අවුල්. හරි. right. input කියලා එනවා ඔන්න. හරි. right. මේ wireless keyboard එකක් තියෙන්නේ බං. ඒක මේ අර මේකේ පිටිපස්සට ගහලා තියෙන්නේ ඒකේ. USB කොටස. එතකොට මේ අර ඒකේ දුර වැඩි වෙද්දී type වෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. හරි. YouTube එකේ public යනවා පුතේ class එක. YouTube link එක නැත් දාලා තියෙනවා. ලියාගත්තනේ. හරි. මහලුකු දෙයක් නැහැ. එතනින් ඒක ඉවරයි එතකොට. ඊට පස්සේ අපි යමු පුතේ tut එකට. right. අපි එනවා ඊගාව කොටසට ක්‍රම ලේඛනය කිරීමේ විවිධ සුසමාදර්ශ සසඳා බලා වෙන් කර දක්වයි. right. 9.4 නිපුණතාවය. ඊට කලින් පුතේ මේකේ trace table එක අඳින්න තියෙනවා අපිට. අර හස්තානුරේඛනයක කතාවක් කියලා තිබ්බේ. දැන් ওই trace කරන විදිහෙන් ප්‍රශ්න පත්‍රවල මම සෑහෙන්න කතා කරලා තියෙනවා. එතකොට මම මේක චුට්ටක් මෙතන පැහැදිලි කරලා දෙන්නම්. හරි. right. එතකොට ඔයා ලියපු කෝඩ් එකත් එක්ක ඕක බලා ගන්න. අපි ගත්තනේ වයස. අපි age එකක් ගත්ත පුතේ. ඊට පස්සේ අපි බැලුවා පුංචි කොන්දේසියක්. හරි. age එක විශාලයි හෝ සමානයිද 18ට කියලා. හරි. ඒක සත්‍ය නම් එක output එකක් ආවා. හරිද? මෙතන අපි output එක කෙලින්ම ගමු. හරි. කෙලින්ම output එක ගමු. ඒක අසත්‍ය නම් තවත් output එකක් ආවා. right. බලා ගන්න ටක් ගාලා. right. අපි age එක විදිහට දැන් මෙතන input කරන්නේ පුතේ මට කැමති ඒවා. හරි. මට කැමති ඒවා කියලානේ මොකක් හරි randomly අපි ගන්න අගයක්. මොකක් හරි input එකක්. හරි. මොකක් හරි randomly ගන්න අගයක්. හරි. right. මෙතන output එක. ප්‍රතිදානය. right. එතකොට මුලින්ම මම ගන්නම් age එක අපි හිතමුකෝ 12 දුන්නා. විශාලයි හෝ සමානයිද 18ට? විශාලයි හෝ සමානයිද 12 තියෙන්නේ නැහැ. විශාල හෝ සමාන නැහැ. එහෙනම් පුතේ output එක එන්නේ අර else path එකෙන් ආපු child. හරි. child කියලා තමයි එන්නේ output එක. හරි. හිතන්න අපි මේකට input කරා කියලා 19. එහෙනම් මේ කොන්දේසිය සත්‍යයි. එහෙනම් output එක එනවා adult කියලා. හරිද? අපි මේකට දුන්නා කියලා හිතන්නකෝ 18. එහෙනම් ඒත් කොන්දේසිය සත්‍යයි. මොකද විශාලයි හෝ සමානයිද කියලා බලන්නේ adult කියලා එනවා. right. ඉතින් ඔන්න ඔය විදිහටයි මේකේ output එක එන්නේ. හරි. right. ඉතින් ඕකට අපි සරලව trace table එකක් කියලා කියනවා. ඉතින් මේක මේකෙදි නෙමෙයි මම මේකේ MCQ ප්‍රශ්න පත්‍ර කතා කරද්දී සුපිරි trace table අපි ගහලා තියෙනවා. right. මෙතන trace table කියලා දාලා මේක ඇඳ ගන්න ටක් ගාලා. මේක මේ සරලම එකක් ඈ. මේක ඇති දෙයක් නැහැ. හරි ටක් ගාලා ඇඳ ගන්න. ඉවර වෙලා chat එකට message එකක් දාන්න පුතේ. chat එකට message එකක් දාන්න online දරුවෝ ටික Zoom එකේ අය. හරි. ඉවරයිද පුතේ? ඉවරයි නේද? right එල. ඔහොම සට ගාලා යනවා නම් නියමයි ඈ. හරි. ඊට පස්සේ අපි යමු මේ පරිගණක භාෂාවන්ගේ පරිණාමය ගැන චුට්ටක් කතා කරන්න.
හරි. පරිගණක භාෂාවල පරිණාමය ගැන චුට්ටක් කතා කරමු පුතේ. හරිද? right. හරි. බලන්න අපිට කියලා තියෙනවා හරි. පරිගණක භාෂාවල පරිණාමය යටතේ මෙන්න මෙහෙම. පරිගණකයේ පියා ලෙස හඳුන්වනු ලබන චාල්ස් බැබේජ් මහතා විසින් නිර්මාණය කළ ඇනලිටිකල් එන්ජිම සඳහා ඇඩා ඔගස්ටා ලොව්ලේස් මහත්මිය විසින් මේ ඇඩා ඔගස්ටා ලොව්ලේස් තමයි මේක හදලා තියෙන්නේ. මහත්මිය විසින් ලොව ප්‍රථම පරිගණක වැඩසටහන නිර්මාණය කරන ලදී. ලෝකේ පළවෙනි පරිගණක වැඩසටහන හදලා තියෙන්නේ මේ චාල්ස් බැබේජ්ගේ ඇනලිටිකල් එන්ජින් එකට කවුද පුතේ? ඇඩා ඔගස්ටා ලොව්ලේස් මහත්මිය. right. අතීතයේ සිට වර්තමානය දක්වා පරිගණක ක්‍රමලේඛන භාෂාවන්ගේ පරිණාමය පහත දැක්වෙන පරිදි වර්ගීකරණය කළ හැකිය. right. එතකොට ඔතනින්ම ගන්න ඕනි තව පොයින්ට් එකක් තියෙනවා පුතේ. ලොව ප්‍රථම පරිගණක ක්‍රමලේඛන ශිල්පිනිය විදිහට අපි ඇඩා ඔගස්ටා ලොව්ලේස් මහත්මියව හඳුන්වනවා. right. ඒක අපි පුංචි පාඩම් වලත් ඉගෙන ගත්තා. right. ඒක චූටි තරුවක් දාලා මෙතනින් ලියා ගන්න. හරි. මේක ටියුට් එක නැති දරුවෝ ටික මෙතන මේ පරිගණක භාෂාවන්ගේ පරිණාමය කියලා දාගන්න. හරිද? ඒක විශේෂ දේවල් නැහැ. ඉතින් මේක චුට්ටක් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න. right. ලියන්න ඊට පස්සේ මෙන්න මෙහෙම චූටි තරුවක් දාලා ලොව ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිනිය ලෙස ලොව ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිනිය හරි වැඩසටහන් ශිල්පිනිය ලෙස ලොව ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිනිය ලෙස හරි ශිල්පිනිය ලෙස ඇඩා ඔගස්ටා ලොව්ලේස් හරි ලොව්ලේස් කියලාත් කියනවා ඇඩා ඔගස්ටා ලොව්ලේස් මහත්මිය ඇඩා ඔගස්ටා ලොව්ලේස් මහත්මිය ඇඩා ඔගස්ටා ලොව්ලේස් මහත්මිය හඳුන්වා දිය හැකිය. ඇඩා ඔගස්ටා ලොව්ලේස් මහත්මිය හඳුන්වා දිය හැකිය. right. එතකොට ලෝකේ පළවෙනි පරිගණක වැඩසටහන් ශිල්පිනිය විදිහට පුතේ ඇඩා ඔගස්ටා ලොව්ලේස් මහත්මියව අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. right. ඉතින් ඕකයි කතාව. හරි. ඊට පස්සේම අපි ඊගාව කොටසට හරි. right. ඊගාව කොටසට එමු. දැන් මෙතන තියෙන ඔය පරිගණක ක්‍රමලේඛන භාෂාවල පුංචි වර්ගීකරණයක් පුතේ. හරිද? පහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා ඉහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා. හරි. එතකොට ඒ දෙකත් එක්ක පුංචි වර්ගීකරණයක් දෙලා දෙන රූප සටහනක ඒක චුට්ටක් ඉතින් බලා ගන්න. ඊට පස්සේ අපිට විස්තර කරන්න තියෙනවා මේ ක්‍රමලේඛන භාෂා ගැන. right. එතකොට පුතේ මුල්ම කාලේ හරිද? යාන්ත්‍ර භාෂාව තමයි පාවිච්චි වුනේ. දැන් ඔයාලගේ ටියුට් එකේ මේක හරියට වැදිලා නැතුව ඇති. හරි. මේක හරියට ලියා ගන්න පුතේ මේ විදිහට ටියුට් එකේ තුන රූප සටහන. මැෂින් කෝඩ් එක කියන්නේ යාන්ත්‍ර භාෂාව. ඊට පස්සේ ඇසෙම්බලි ලැන්ග්වේජ් එක. හරි. add sub move වගේ සරල වචන පාවිච්චි කරලා ඇසෙම්බලි ලැන්ග්වේජ් එක පාවිච්චි කරා. ඉතින් 1940 ඉඳලා 50 වෙනකම් මැෂින් කෝඩ් එක 50 ඉඳලා 60 70 වගේ වෙනකම් ඇසෙම්බලි. ඊට පස්සේ third generation languages ඔන්න දැන් තමයි අර high level languages ආරම්භ වෙන්නේ. ඊට පස්සේ fourth generation language ඔය විදිහට මේක වර්ගීකරණය වෙලා තියෙනවා. right. මෙතනට මම note එකක් දෙනවා පුතේ. ඒකට මේ මෙතන පහළ ඉඩ මදි වෙයි සමහර විට. ඒ නිසා ඔයගොල්ලෝ මේ තව කොලයකත් ඒ note එක ලියලා මෙතනට ටියුට් එකේ අලව ගන්න. හරි. මෙතන උපරිම ටික ලියලා ඊට පස්සේ මම දෙන්න note එක කොලයකට ලියලා මෙතන අලව ගන්න ඉඩ මදි වෙනවා උතන. හරි. right. මේ ටික දාගන්න කොටක් ගාලා ටියුට් එකේ. හරි. මොකද මේක පැහැදිලි නෑ. ඔයාලගේ ටියුට් එකේ මේ රූපේ පේන්නේ නෑ. හරි. මේක ටිකක් මැකිලා වගේ වැදිලා තියෙන්නේ. මේක ඇඳ ගන්න ටක් ගාලා පුතේ. ඉක්මනට ඇඳ ගන්න. හරි. ඉක්මනට ඇඳ ගන්න ඕක. ටියුට් එකේ මැකිලා ඇත්තේ. අද ෆිසිකල් ක්ලාස් තිබ්බද සර්? ඔව්. අද 5:00 පුතේ ක්ලාස් එක ඉවර වුණේ. ෆිසිකල් අයගේ ඩේටාබේස් පාඩමේ චූටි කෑල්ලක් තිබිලා ඒක ඉවර කරාද අපි. ඉතින් මේ 5:00 ක්ලාස් ඉවර කරලා මම ගෙදර එද්දි 7:45ට විතර ඇති. ඊට පස්සේ නාලා ටක් ගාලා කෑම කාලා 8:00 වෙද්දි ඔයාලගේ මේ ක්ලාස් එක පටන් ගත්තේ. පැහැදිලි නේද? හරි. right. ඉක්මනට ඉවර කරන්න. හරි. 6 වෙනිදා ඉඳලා ET පටන් ගන්න දානවා. හොඳයි. එහෙම ගැටලුවක් නැහැ. right. පරිගණක භාෂාවල පරිණාමය කියලා ලියලා පුතේ ඕක ඇඳගන්න මේ ඔන්ලයින් දරුවොත්. හරි. ටියුට් එක නැති අයත් මේක ඇඳගත්තට ගැටලුවක් නැහැ. ටියුට් එක තියෙන අයගේ මේක හරියට වැදිලා නැහැ. ඒතර මේක උඩින් ලියා ගන්න. ඉවර වෙලා Zoom එකේ දරුවෝ ටික පුතේ ටක් ගාලා මෙසේජ් එකක් දාන්න මට. හරි.
ඇඳගෙන ඉවර වෙලා Zoom එකේ දරුවෝ ටික ටක් ගාලා මට මැසේජ් එකක් දාන්න. හරි. සර්ට මාව මතකද? මතකයි. අනුමාන කරනවා පුතේ. ඉක්මනට ඉවර කරගන්න, ඉක්මනට ඇඳ ගන්න. අඩි රූල නම් අල්ලන්නවත් එපා. හරි. අඩි රූල ළඟට ගන්නවත් එපා. ටක් ගාලා හරි. අඳින්න. හරි. ටක් ගාලා අඳින්න. අඩි රූල අල්ලන්නවත් එපා මේකේ. හරි. අඩි රූල ළඟටවත් ගන්න එපා. ටාර් ගාලා ඇඳ ගන්න. හරි. ටාර් ගාලා ඇඳ ගන්න. ඉක්මනට ඇඳ ගන්න. ඉවරද පුතේ? chat වලට පොඩි මැසේජ් එකක් දාන්න ඉවරද කියලා. ඉක්මනට මැසේජ් එකක් එවමු. ඉවරයි නේද? හරි. ලියා ගන්න පුතේ යට his rule මුලින්ම ලියා ගන්න පුංචි නෝට් එකක් මම දෙන්නම් ඊට පස්සේ ඉවර නැති අය වීඩියෝ එක පස්සට අරන් බලන්න මෙතන හරි. right. ඊට පස්සේ මෙතන ලියන්න පුතේ පළමු පරම්පරාවේ ක්‍රමලේඛන භාෂා. right. අංක 1 කියලා දාලා ලියන්න පුතේ. මේකේ ඉඩමදි වේ ඒකයි මම කිව්වේ මෙතන කොලේක ලියන්න වෙයි ඔයාලට. කොලේක ලියලා මෙහෙම අර උඩට නමන්න පුළුවන් වෙන්න අලව ගන්න හරි. right. අංක 1 කියලා දාලා ලියන්න පුතේ. පළමු පරම්පරාවේ ක්‍රමලේඛන භාෂා. හරි. පළමු පරම්පරාවේ ක්‍රමලේඛන භාෂා. දැන් පුතේ මේ අපිට Python කියලා කියන්නේ ඒක අර නිකන් කෝඩ්ස් ටිකක් ලියලා එහෙම විතරක් නෙමෙයි. හරි මේකේ සිලබස් එකේ තියරිත් තියෙනවා. හරි මේ තියරි ටිකක් කරගෙන යන්න ඕනේ. හරි නැත්තම් මේක පිළිවෙලට ඉවර වෙන්නේ නැහැ නේ. right. පළමු පරම්පරාවේ ක්‍රමලේඛන භාෂා. පුතේ විශේෂයෙන්ම පළවෙනි පරම්පරාවේදී අපි කියනවා මේ ක්‍රමලේඛන භාෂාව යාන්ත්‍ර භාෂාව. ඒ කියන්නේ එක බිඳුව කියන අගයන් වලින් අපි ක්‍රමලේඛනය ලියන්න අවශ්‍ය වුණා පළවෙනි පරම්පරාව. ඒතකොට ඒක machine oriented කියලා අපි කියනවා. machine oriented කියලා කියන්නේ පුතේ අර නිකන් කම්පියුටර් එකට ඕනේ විදිහට. අර නිකන් කම්පියුටර් එකට machine එකට ඕනේ විදිහට අපි කෝඩ්ස් ලියනවා වගේ. හරි අන්න එහෙම එකක් තියෙන. ඉතින් අර machine oriented program එකක් තමයි ලිව්වේ. ඉතින් ගොඩක් අමාරුයි program එක ලියන්න. මොකද 1 සහ බිඳුව හරි 1 සහ බිඳුව කියන අගයන් වලින් විතරයි අපිට යාන්ත්‍ර භාෂාවෙන් තමයි මේකෙදි කෝඩ්ස් ලියන්න සිද්ධ වුනේ. රයිට් ලියන්න පුතේ මෙන්න මෙහෙම ලියන්න පළමු පරම්පරාවේදී හරි පළමු පරම්පරාවේදී යාන්ත්‍ර භාෂාව පමණක් භාවිතා කර පළමු පරම්පරාවේදී යාන්ත්‍ර භාෂාව පමණක් භාවිතා කර පළමු පරම්පරාවේදී යාන්ත්‍ර භාෂාව පමණක් භාවිතා කර යාන්ත්‍ර භාෂාව පමණක් භාවිතා කර ක්‍රමලේඛන ලිවීමට සිදුවිය. පළමු පරම්පරාවේදී යාන්ත්‍ර භාෂාව පමණක් භාවිතා කර ක්‍රමලේඛන ලිවීමට සිදුවිය. ක්‍රමලේඛන ලිවීමට සිදුවිය. එහිදී 1 සහ බිඳුව යන ද්විමය අගයන්ගෙන් එහිදී 1 සහ බිඳුව යන ද්විමය අගයන්ගෙන් ලියන බබා එහිදී 1 සහ බිඳුව යන ද්විමය අගයන්ගෙන් ක්‍රමලේඛන සමන්විත විය. එහිදී 1 සහ බිඳුව යන ද්විමය අගයන්ගෙන් ක්‍රමලේඛන සමන්විත විය. මෙය යන්ත්‍ර නැඹුරු ක්‍රමලේඛනය. ලියන්න පුතේ මෙය යන්ත්‍ර නැඹුරු ක්‍රමලේඛනය. අපි කියනවා machine oriented programming කියලා. මේ යන්ත්‍ර නැඹුරු ක්‍රමලේඛනය machine oriented programming. මේ යන්ත්‍ර නැඹුරු ක්‍රමලේඛනය machine oriented programming ලෙසද හැඳින්විය හැකිය. මේ යන්ත්‍ර නැඹුරු ක්‍රමලේඛනය machine oriented programming ලෙසද හැඳින්විය හැකිය. හරි. right. ඊට පස්සේ පුතේ ලියා ගන්න අංක 2. හරි. ලියා ගන්න පැටියෝ අංක 2. හරිද? ලියන්න පුතේ අංක 2 කියලා දාලා එතකොට පළවෙනි පරම්පරාවේදී ද්විමය සංඛ්‍යා පද්ධතියේ යාන්ත්‍ර භාෂාව තමයි පාවිච්චි කරේ. හරි. right. ලියන්න මෙන්න මෙහෙම අංක 2 දෙවන පරම්පරාවේ ක්‍රමලේඛන භාෂා. හරි. දෙවන පරම්පරාවේ ක්‍රමලේඛන භාෂා.
එතකොට පුතේ assembly language එක අයිති වෙන්නේ මේ දෙවෙනි පරම්පරාවට. හරිද? ඔය MCQ වල එහෙම අහනවා. හරි. දෙවන පරම්පරාවේ ක්‍රමලේඛන භාෂා හරි. right. එතකොට assembly language එක හරි. එහෙම අයිති වෙන්නේ දෙවෙනි පරම්පරාවට. අර පළවෙනි පරම්පරාවේ ක්‍රමලේඛන වල තිබ්බ සංකීර්ණ බව අඩු කරන්න දෙවෙනි පරම්පරාවේ ක්‍රමලේඛන ලියන්න පුරුදු වුණා පුතේ මිනිස්සු. එතකොට සරල ඉංග්‍රීසි වචන පාවිච්චි කරා. හරිද? ඒ කියන්නේ එකතු කිරීමට add, හරි, අඩු කිරීමට sub, දත්ත එහා මෙහා හුවමාරු කරන්න move, mov වගේ වචන සරල ඉංග්‍රීසි වචන ඇතුළත් කරලා ක්‍රමලේඛනය ලියුවා. එතකොට ඇසෙම්බලි භාෂාවෙන් ලියන ක්‍රමලේඛනයක් යාන්ත්‍ර භාෂාවට හරවලා තමයි පරිගණකයේ ක්‍රියාත්මක කරවන්න සිද්ධ වුණේ. එතකොට ඒ සඳහා පුතේ ඇසෙම්බ්ලර් භාෂා පරිවර්තක වැඩසටහන මේකෙදි පාවිච්චි වෙනවා. රයිට්, ලියන්න මෙන්න මෙහෙම. ලියන්න පුතේ උතන්ට මෙන්න මෙහෙම. පළමුවන පරම්පරාවේ හරි ලියන්න. වේගය වැඩිද පුතේ? නෑ නේද? ටට්ටක් ගාලා කරගෙන යන්න. හරි. ICT මුකුත්ම බැරි වුණොත් පේපර් ඩිස්කෂන් ටික බලලා ගේමක් ගහගත්ත හැකි. හරි. day 1 වීඩියෝ එක පුතේ තියෙන්නේ මගේ ICT channel එකේ හර්ෂ නිරුගල් බණ්ණාර ICT කියලා channel එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ. හරි. රයිට්, ලියන්න මෙන්න මෙහෙම. දෙවන පරම්පරාවේ ක්‍රමලේඛන භාෂාව යටතේ ලියන්න පුතේ. හරි. ඒ යටතේ ලියන්න. හරි. පළමු පරම්පරාවේ ක්‍රමලේඛන භාෂාවල පැවති සංකීර්ණත්වය පළමු පරම්පරාවේ ක්‍රමලේඛන භාෂාවල පැවති සංකීර්ණත්වය සහ පළමු පරම්පරාවේ ක්‍රමලේඛන භාෂාවල පැවති සංකීර්ණත්වය සහ දෝෂ මගහරවා ගනිමින් මෙම දෙවන පරම්පරාවේ ක්‍රමලේඛන භාෂා නිර්මාණය කර ඇත. හරි. සෙට් නේ වැඩි. දැන් පාන්දර පන්තියේ කට්ටිය රෙඩි නේද? හරි. බදාදා ඉඳලා පටන් ගන්නවා. ICT එකකුත් මම කරලා දෙන්නම්. networking වල IP addressing and subnetting වගේ කොටස් වලට. මේ එතකොට එන්නේ ඒවටත්. හරි. ඇවිල්ලා ඒ ටික කරගන්න. හඳුන්වා දිය හැකිය. හරි. assembly භාෂාව දෙවන පරම්පරාවේ පරිගණක භාෂාවක් සඳහා උදාහරණයක් වන අතර හරි ඇසෙම්බලි භාෂාව දෙවන පරම්පරාවේ පරිගණක භාෂාවක් සඳහා උදාහරණයක් වන අතර පළමු පරම්පරාවේ සහ දෙවන පරම්පරාවේ පළමු පරම්පරාවේ සහ දෙවන පරම්පරාවේ ක්‍රමලේඛන භාෂා පොදුවේ පහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා ලෙස low level languages හරි පහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා ලෙස low level languages හඳුන්වනු ලබයි. හරි හඳුන්වනු ලබයි. right. අලුත් රෝලකින් ලියන්න පුතේ චූටි තරුවක් දාලා හරි චූටි තරුවක් දාලා අලුත් රෝලකින් ලියන්න. පුංචි තරුවක් දාලා අලුත් රෝලකින් ලියන්න. හරි. assembly පරිගණක භාෂාවේදී යාන්ත්‍ර භාෂාවේ පැවති එක බිඳුව වැනි ද්විමය අගයන් වෙනුවට හරි
ඇසෙම්බලි පරිගණක භාෂාවේදී යාන්ත්‍ර භාෂාවේ පැවති එක බිඳුව වැනි ද්වීමය අගයන් වෙනුවට වැනි ද්වීමය අගයන් වෙනුවට වැනි ද්වීමය අගයන් වෙනුවට හරි වැනි ද්වීමය අගයන් වෙනුවට මිනිසාට මතක තබා ගැනීමට පහසු වැනි ද්වීමය අගයන් වෙනුවට මිනිසාට මතක තබා ගැනීමට පහසු add හරි add sub move හරි add sub move හරි add sub move වැනි සරල ඉංග්‍රීසි වචන add sub ඊට පස්සේ පුතේ move වැනි සරල ඉංග්‍රීසි වචන add sub move වැනි සරල ඉංග්‍රීසි වචන වැනි සරල ඉංග්‍රීසි වචන වැනි සරල ඉංග්‍රීසි වචන මෙහි භාවිතා විය මෙහි භාවිතා විය වැනි සරල ඉංග්‍රීසි වචන මෙහි භාවිතා විය රයිට් දැන් පුතේ මේ ඇසෙම්බලි කෝඩ් එකක් මාර ස්පීඩ් එකකින් වැඩ කරනවා හරිද සාමාන්‍යයෙන් යාන්ත්‍ර භාෂාවට විතරයි මේක දෙවෙනි හරි මැෂින් ලැන්ග්වේජ් එක වේගෙන්ම ක්‍රියාත්මක කරනවා ඊට වඩා දෙවෙනි වේගයක් සහිත වෙන්නේ ඇසෙම්බලි භාෂාව හරි ඊගාවට විශේෂ පොයින්ට් එකක් විශේෂ පෑන් එකෙන් ලියන්න මොකද බහුවර්ණ ප්‍රශ්න වල මේවා අහන්න පුළුවන් දැන් ඔයාලා Python ඉගෙන ගත්ත කියලා ඉගෙනගෙන හිටියට මේව සමහරට දන්නේ නැහැ හරි ඒකයි මම මේ හැම පොයින්ට් එකක්ම අස්සක් මුල්ලක් නෑර දෙන්නේ හරි රයිට් ලියා ගන්නකො මෙන්න මෙහෙම හරි ලියන්න පුතේ මෙන්න මෙහෙම හරි ලියන්න මෙන්න මෙහෙම ඇසෙම්බලි ක්‍රමලේඛනයක ඇසෙම්බලි ක්‍රමලේඛනයක ඇසෙම්බලි ක්‍රමලේඛනයක් නැත්නම් ඇසෙම්බලි ක්‍රමලේඛනයක් ඊතා වේගයෙන් ක්‍රියාත්මක වන අතර එහෙම ලියන්නේ ඇසෙම්බලි ක්‍රමලේඛනයක් ඊතා වේගයෙන් ක්‍රියාත්මක වන අතර ඇසෙම්බලි ක්‍රමලේඛනයක් ඊතා වේගයෙන් ඊතා වේගයෙන් ක්‍රියාත්මක වන අතර ඇසෙම්බලි ක්‍රමලේඛනයක් ඊතා වේගයෙන් ක්‍රියාත්මක වන අතර ඊතා වේගයෙන් ක්‍රියාත්මක වන අතර එය දෙවැනි වන්නේ ඇසෙම්බලි ක්‍රමලේඛනයක් ඊතා වේගයෙන් ක්‍රියාත්මක වන අතර එය දෙවැනි වන්නේ යාන්ත්‍ර භාෂාවට පමණි එය දෙවැනි වන්නේ යාන්ත්‍ර භාෂාවට පමණි ඒක සෙකන්ඩ් වෙන්නේ මැෂින් ලැන්ග්වේජ් එකට විතරයි හරි එය දෙවැනි වන්නේ යාන්ත්‍ර භාෂාවට පමණි රයිට් එතනටම ලියන්න පුතේ එක් ශුද්‍ර සකසන වර්ගයක් සඳහා ලියන ලද අලුත් රූලකින් ලියන්න එක් ශුද්‍ර සකසන වර්ගයක් සඳහා ලියන ලද එක් ශුද්‍ර සකසන වර්ගයක් සඳහා ලියන ලද ඇසෙම්බලි ක්‍රමලේඛනයක් එක් ශුද්‍ර සකසන වර්ගයක් සඳහා ලියන ලද ඇසෙම්බලි ක්‍රමලේඛනයක් එක් ශුද්‍ර සකසන වර්ගයක් සඳහා ලියන ලද ඇසෙම්බලි ක්‍රමලේඛනයක් තවත් ශුද්‍ර සකසන වර්ගයක ධාවනය කළ නොහැකි වීම තවත් ශුද්‍ර සකසන වර්ගයක ධාවනය කළ නොහැකි වීම තවත් ශුද්‍ර සකසන වර්ගයක ධාවනය කළ නොහැකි වීම මෙහි ප්‍රධාන අවාසියකි ධාවනය කළ නොහැකි වීම මෙහි ප්‍රධාන අවාසියකි රයිට් තව එකක ධාවනය කරන්න බෑ පුතේ හරිද රයිට් ඊට පස්සේ ලියන්න මෙන්න මෙහෙම හරි ඊට පස්සේ ලියන්න ඇසෙම්බලි භාෂාවෙන් ලියන ලද ක්‍රමලේඛනයක් තව එක පොයින්ට් එකයි මේකට අදාළව ලියන්න ඕනේ හරි ඇසෙම්බලි භාෂාවෙන් ලියන ලද ක්‍රමලේඛනයක් හරි ඇසෙම්බලි භාෂාවෙන් ලියන ලද ක්‍රමලේඛනයක් යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීම සඳහා යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීම සඳහා යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීම සඳහා හරි යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීම සඳහා හරි හරි යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීම සඳහා assembler හරි assembler
හරි assembler භාෂා පරිවර්තක වැඩසටහන assembler භාෂා පරිවර්තක වැඩසටහන යොදා ගනු ලබයි. assembler භාෂා පරිවර්තක වැඩසටහන යොදා ගනු ලබයි. ඒතර assembly code එකක් machine language එකට හරවන්න අපි assembler පාවිච්චි කරනවා. right ඔන්න ඕකයි විස්තරේ. හරි පැහැදිලිව තේරුණානේ. හරි ඕකයි උතනදී සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අංක 3 අපේ මොකද අංක 3ට තුන්වෙනි ප්‍රශ්නේ හරි නැත්නම් තුන්වෙනි ප්‍රශ්නේම අංක 3 හරිද 3 කියලා දාගන්න තුන්වන පරම්පරාවේ ක්‍රම ලේඛන භාෂා ලියා ගන්න පුතේ තුන්වන පරම්පරාවේ ක්‍රම ලේඛන භාෂා ඔන්න දැන් තමයි පුතේ අර මිනිසාට ඒ කියන්නේ මිනිස්සුන්ට නැත්නම් human oriented අපි කියලා කියනවා පුතේ හරි මානව නැඹුරු පරිගණක ක්‍රමලේඛනය ආරම්භ වෙන්නේ මේ තුන්වෙනි පරම්පරාවේ ඉඳලා. එතකොට තුන්වෙනි පරම්පරාවේ ආරම්භ වෙච්ච ක්‍රමලේඛන භාෂා තමයි ඔය C ඊට පස්සේ Java ඊකට C sharp මෙන්න මේ වගේ ක්‍රමලේඛන භාෂා ඊට පස්සේ COBOL හරි මෙන්න මේ වගේ ඒවා මේ තුන්වෙනි පරම්පරාවේදී ආරම්භ වෙච්ච ක්‍රමලේඛන භාෂා. හරි එතකොට පුතේ මේකේ ගත්තාම දැන් අර මේවා ඉහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා නැත්නම් high level languages කියලා අපි කියනවා විශේෂයෙන්. මොකද හේතුව අර මිනිස්සුන්ට පහසු ඉංග්‍රීසි වචන වලින් තමයි මේ වගේ කෝඩ්ස් ලියන්නේ. එතකොට විශේෂයෙන් කම්පයිලර් සම්පාදක වගේ භාෂා පරිවර්තක වැඩසටහනක් පාවිච්චි කරලා මේවා යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරලා පරිගණක තුල ක්‍රියාත්මක කිරීම කරනවා. පැහැදිලි නේද? right. ඉතින් මේ ඕකයි වැඩේ. හරි. ක්‍රමලේඛන භාෂා. හරි පුතේ. ලියන්න ඊට පස්සේ යටතේ හරි දැන් ඉඩමදිනේ ඒකයි මම කිව්ව කොලයක් කලවන්න වෙයි කියලා. ඉඩමදි ඒකයි කොලයක් කලවන්න කිව්ව. දැන් කොහොමද විභාග සූදානම්? chat එකට පොඩි message එකක් දාන්න කට්ටිය. හරි chat එකට පොඩි message එකක් දාන්න පුතේ. කොහොමද විභාග සූදානම්? ගොඩද? හරි. ඉන්ටර්ප්‍රිටර් එකේ කම්පයිල් එකේ වෙනස අපි තව චුට්ටකින් කතා කරනවා පුතේ ඉවසලා ඉන්න. හරි මම උගන්වනවා ලස්සනට ඔක්කොම ටික. ඉවසගෙන ඉන්න හරි. right. දැන් කොහොමද විභාග සූදානම් මේ දවස් ටිකේ දුන්න ප්ලෑන් එකට වැඩ ටික කරාද? කරගන්න බැරි වුණාද? 100%ක් කරේ නැති උනට කමක් නැහැ කියලා මං කිව්වා. පුළුවන් උපරිමේ කරන්න. හරි. කරාද? දැන් ෆිසිකල් ක්ලාසස් ඉවර ඇති, ඉස්කෝලේ ගිහින් ඉවර ඇති, ඇඩ්මිෂන් අරන් ඉවර ඇති. දැන් ඉතින් වැඩ කරන්න තියෙන්නේ. හරි. දැන් ඉතින් වැඩ කරන්නයි තියෙන්නේ. මහන්සි වෙන්න මේ දවස් ටික. හරි. මේ දවස් ටික උපරිම කට්ටක් කමු. ඉතින් මේ මමත් ඉන්නවා ඔබලත් එක්ක දිගටම. හරි කොහොම හරි ෆේල් වෙන එකෙක් හරි ගොඩ ගියොත් මට තියෙන සතුට ඒකයි. දැන් මේ වගේ එක MCQ ප්‍රශ්නයක් මේ ක්‍රමලේඛන භාෂාව වලින් එක ප්‍රශ්නයක් එනවා MCQ. හරි. පේපර් එකේ. ඉතින් ඒකයි මම චුට්ටක් වැඩිපුර දිගට මේකේ නෝට් එක දෙන්නේ මෙතන. ඉතින් එකෙක් හරි ගොඩ ගියොත් එක ප්‍රශ්නයක් එක ලකුණක් හරි පේපර් එකේ ගොඩ දාගත්තොත් ගොඩ. හරි. ඊට වඩා උගන්වලා තියෙන්නේ. නමුත් වැඩිපුර එක ලකුණක් හරි දාගත්තොත් ගොඩ. හරි. ඒකයි වෙන්නත් ඕනේ. හරි. තේරුණා නේද? හරි. හරි IP addressing මම ආයෙ මතක් කරලා දෙන්නම්. හරි. CA කරන්න පුළුවන් මේ දවස් ටිකේ කිසිම කේස් එකක් නැහැ. හරි. පුළුවන් අනිවාර්යෙන්. හරි. right පුතේ. ලියන්න මෙන්න මෙහෙම. හරි. ලියන්න මෙන්න මෙහෙම. පරිගණක ක්‍රමලේඛන ලිවීමේ සංකීර්ණත්වය පරිගණක ක්‍රමලේඛන ලිවීමේ සංකීර්ණත්වය පරිගණක ක්‍රමලේඛන ලිවීමේ සංකීර්ණත්වය ක්‍රමයෙන් අඩු කර 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 ක්‍රමලේඛන ලිවීමේ සංකීර්ණත්වය ක්‍රමයෙන් අඩු කර හරි පරිශීලක නැඹුරුතාවයක් සහිත human oriented හරි human oriented හරි පරිශීලක නැඹුරුතාවයක් සහිත ක්‍රමලේඛන ලිවීම ආරම්භ වූයේ මෙම තුන්වන පරම්පරාවේ සිටය ක්‍රමලේඛන ලිවීම ආරම්භ වූයේ මෙම තුන්වන පරම්පරාවේ
සිටය. මෙම තුන්වන පරම්පරාවේ සිටය. රයිට් පුතේ. ලියන්න මෙන්න මෙහෙම. ඊගව පොයින්ට් එක ලියන්න එතන. තුන්වන පරම්පරාවේ පරිගණක ක්‍රමලේඛන භාෂා. තුන්වන පරම්පරාවේ පරිගණක ක්‍රමලේඛන භාෂා. හරි. පුළුවන් ඒවත් බෑ වගේලු. හරි. එහෙම එකක් නෑ. එහෙම හිතන්න එපා. හරිද? රයිට්. තුන්වන පරම්පරාවේ පරිගණක ක්‍රමලේඛන භාෂා උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂා ලෙස උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂා පුතේ. හරිද? high level. හරි. languages. හරි. හරි. උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂා ලෙස high level languages හැඳින්විය හැකිය. හරි. high level languages ලෙස හැඳින්විය හැකිය. right පුතේ. ලියන්න මෙන්න මෙහෙම. හරි. right ලියන්න මෙන්න මෙහෙම. ඊගා පොයින්ට් එක. තුන්වන පරම්පරාවේ ක්‍රමලේඛන භාෂා ලියන්න පුතේ. තුන්වන පරම්පරාවේ ක්‍රමලේඛන භාෂා. හරි. තුන්වන පරම්පරාවේ ක්‍රමලේඛන භාෂා යන්ත්‍රය මත රඳා නොපවතින අතර කුඩා වෙනස්කම් සහිතව මෙන්ම රහිතව යන්ත්‍රය මත රඳා නොපවතින අතර කුඩා වෙනස්කම් සහිතව මෙන්ම රහිතව තවත් පරිගණකයක ක්‍රියාත්මක කරවිය හැකිය. කුඩා වෙනස්කම් සහිතව මෙන්ම රහිතව තවත් පරිගණකයක ක්‍රියාත්මක කළ හැකිය. පුතේ ET paper discussion එක ආයේ සඳුදා ඉඳලා තමයි පටන් ගන්නේ. සඳුදා ඉඳලා එක දිගට ET විතරයි යන්නේ. හරි. ඒකයි මේ ICT වල තව චූටි කැලිටියක් තියෙන ටික ඉවර කරලා දාලා දෙන්න යන්නේ. right. කුඩා වෙනස්කම් සහිතව හෝ රහිතව තවත් පරිගණකයක ක්‍රියාත්මක කළ හැකිය. right. ඊගා පොයින්ට් එක ලියන්න පුතේ. මෙහිදී පරිගණක වැඩසටහනක් යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීම සඳහා සම්පාදක අපි කියනවා කම්පයිලර්. හරි. කම්පයිලර් සහ අර්ථ වින්‍යාසක අපි කියනවා පුතේ ඉන්ටර්ප්‍රිටර්ස් කියලා. හරි. ඉන්ටර්ප්‍රිටර්ස්. හරි. ඉන්ටර්ප්‍රිටර්ස් මෙහෙම ඉන්නේ. සම්පාදක සහ අර්ථ වින්‍යාසක. හරි. වැනි. හරි. භාෂා පරිවර්තක වැඩසටහන්. හරි. භාෂා පරිවර්තක වැඩසටහන් භාවිතා කරනු ලබයි. හරි පුතේ. ලියා ගන්න උදාහරණ. හරි. උදාහරණ කිහිපයක් ලියමු අපි. හරි. right. උදාහරණ කිහිපයක් දාමු. හරි. මේක තේරුණාද? හරි. right. ලියා ගන්න චූටි තරුවක් දාලා පුතේ. තුන්වන පරම්පරාවේ ක්‍රමලේඛන භාෂා සඳහා උදාහරණ. දැන් මේ වගේ හතරවෙනි පරම්පරාවෙදී මේ වගේ සංස්කරණ විත් තියෙන්නේ. මේවා තුන්වෙනි පරම්පරාවේදී ආරම්භ වෙච්ච ඒවා පුතේ. හරි. තුන්වෙනි පරම්පරාවේදී ආරම්භ වෙච්ච ඒවා ඒක මතක තියාගන්න. එතකොට හතරවෙනි පරම්පරාවේදී මේ වගේ සංස්කරණ ඇවිත් තියෙනවා. හරි. පැස්කල්. හරි. පැස්කල් ඊගවට ගත්තාම C. හරි. C++. හරි. C++. Java. හරි. C#. හරි. මෙන්න මේ වගේ languages. හරි. right. ඉතින් තව තියෙනවා. හරි.
තව තියෙනවා. හරි. COBOL basic මේ වගේවත් මේකට ගන්න පුළුවන්. හරි. right. හරි. මෙන්න මේ වගේ ලැන්ග්වේජස් තියෙනවා. මේවා අයිති වෙන්නේ පුතේ මේවා ආරම්භ වෙන්නේ තුන්වෙනි පරම්පරාවේදී. තුන්වෙනි පරම්පරාවේ ක්‍රම ලේඛන භාෂාව විදිහට. හරි. right පුතේ. හරි. පැහැදිලිව තේරුණාද? පුතේ announcement group ටික මම චුට්ටක් මේ වෙනස් ඒකේ link ටික මම reset කරලා ඔයාලගේ group වලට දාන්නම්. මොකද මගේ මේ WhatsApp එකට spam එකක් වෙදිලා තිබුණා. මේ ඒ ටික add කරන්න ගිහලා ඒක මම ආයෙ දාන්නම්. හරි. right. ওই ටික දාගන්නකෝ. right. හරි. මේ ටික ඉක්මනට දාගෙන message එකක් එවන්න පුතේ. ඉවරද? හරි. සර්ගේ වේගෙ වැඩි. දැන් මේ වේගෙට ගියේ නැත්තම් බං කරන්න හම්බෙන්නේ නැහැ. හරිද? මේ වේගෙන් යන්න ඕනේ. මීට වඩා ස්ලෝ යන්න බෑ. හරි. හරි. මීට වඩා ස්ලෝ යන්න බෑ. ඉතින් තව වේගෙන් ගියොත් තව හොඳයි ඉතින්. හරි. තවත් හරිනම් වේගෙන් යන්න ඕනේ. ඉතින් මේ ගොඩක් හිමින් යන්නේ. පුතේ ඔන්ලයින් අපේ පේඩ් ක්ලාස් එකේ දරුවෝ හැමෝටම මේ ටියුට් එක ඇවිල්ලා නේද තියෙන්නේ? ඔක්කොටම එව්වා ඈ. එකෙක් නෑර ඔක්කොටම එව්වා. පැහැදිලි නේද? right. right. හැමෝටම හම්බෙලා තියෙන්නේ නේ. හරි. හරි. මේ ඒකයි මේ group link ටික වැඩ කරේ නැත්තේ මේ. එතකොට අපි බලමු ඒක. අපි මම හදාගත්ත එක දැන් හරි මම අද දාන්නම් ඊට පස්සේ මේ ඔයාලට ඒ link ටික reset කරන්නම් මේ live එකෙන් පස්සේ යන. ඉතින් වෙලාවක් තිබුණේ අද උදේ පුතේ 8 ඉඳලා class තිබුණා. හරිද? අද උදේ 8 ඉඳලා classes තිබුණා. ඒතර අද උදේ 8 ඉඳලා හවස 5:00 වෙනකන් එක දිගට class. හරි. අද physical class ඔය උදේ 8:12 time එකේ ICT class දෙකක් යනවා පොඩි උන්ගේ 26 27 උන්ගේ ඊට පස්සේ 25 උන්ව ගෙන්නලා පොඩි පාඩමක කොටස් ටිකක් තිබ්බ ඒ ටික ඉවර කරා හපස් වරුවේ 5:00 ඒක ඉවර වෙද්දි ක්ලාස් එකෙන් එද්දි 6ට විතර ඇති එළියට හරි ඇවිල්ලා ගෙදර එද්දි 7:00ට 7:45ට ඇති එක දිගට මේ උදේ පටන් ගත්ත ගමන් තාම උගන්වනවා තාම එක දිගට උගන්වනවා හරි තේරුණා නේද ඉතින් මහන්සි කියලා බෑ ඉතින් හරි රයිට් ලියන්න පුතේ අවසාන එක අංක 4 සිව්වන පරම්පරාවේ ක්‍රම ලේඛන භාෂා හරි සිව්වන පරම්පරාවේ ක්‍රම ලේඛන භාෂා හරි ක්‍රම ලේඛන භාෂා හරි පුතේ දැන් මේ සිව්වන පරම්පරාවේ ක්‍රම ලේඛන භාෂා ආවහම දැන් මේවා ඊටා ඉහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂා කියලා අපි හඳුන්වනවා අර ක්‍රම ලේඛන ලිවීමේ ඵලදායීතාවයේ ඉහළ නංවන්න හරි ක්‍රම ලේඛනය කිරීම තවදුරටත් පහසු වෙන්න තමයි පුතේ මේ සිව්වන පරම්පරාවේ ක්‍රම ලේඛන භාෂා හදලා තියෙන්නේ. පැහැදිලි නේද? රයිට් ලියන්න මෙන්න මෙහෙම. හරි ලියන්න. හරි. මෙම සිව්වන පරම්පරාවේ ක්‍රම ලේඛන භාෂා ලියන්න පැටියෝ මෙම සිව්වන පරම්පරාවේ ක්‍රම ලේඛන භාෂා මෙම සිව්වන පරම්පරාවේ ක්‍රම ලේඛන භාෂා හරි මෙම සිව්වන පරම්පරාවේ ක්‍රම ලේඛන භාෂා හරි එක පිළිපොලක එක බිට් එකයි පුතේ මතක තියාගන්න පුළුවන් ඒකයි ඔය පරිපත 8ක් අවශ්‍ය වෙන්නේ බයිට් එකකට බයිට් එකක් කියන්නේ බිට් 8ක් එතකොට පිළිපොල 8ක් අවශ්‍යයි කියන්නේ ඒකයි හරි අනුක් ප්‍රශ්නයක් අහලා තිබ්බා ඒකයි උත්තර දුන්නේ හරි ඔක 2024 පේපර් එකේ අවසාන ප්‍රශ්නේ තියෙනවා ඔකට දාලා ප්‍රශ්නයක් මම මතක විදියට රචනා ප්‍රශ්නවල අරන් බලන්නකෝ හරි right සිව්වන පරම්පරාවේ ක්‍රම ලේඛන භාෂා ඉතා ඉහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂා ලෙස හඳුන්වයි. සිව්වන පරම්පරාවේ ක්‍රම ලේඛන භාෂා ඉතා ඉහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂා හරි ලෙස හඳුන්වයි. right. ඉතා ඉහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂා ලෙස හඳුන්වනු ලබයි. ඉතා ඉහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂා ලෙස හඳුන්වනු ලබයි. විශේෂයෙන්ම
ක්‍රමලේඛකයාගේ ඵලදායීතාවය විශේෂයෙන්ම ක්‍රමලේඛකයාගේ ඵලදායීතාවය හරි උදේ පාන්දර ක්ලාස් එක තියෙනවා දවල් ක්ලාසස් තියෙනවා රෑ ක්ලාස් තියෙනවා පුතේ තුනම තියෙනවා දවල් නැහැ ගොඩක් වෙලාවට දවල් වෙලාව ඔයාලා පාඩම් කරන්න ආයෙ රෑ තියෙන්නේ හරි උදේයි රෑයි තියෙන්නේ ක්ලාසස් හරි ඒ කියන්නේ උදේ 8 ඉඳලා ඊට පස්සේ අර තව පොඩි පාඩම් කිහිපයක් තියෙනවනේ අර අපි දෙවෙනි පාර කරන් යන සෙට් එකක් ඒ ටික මම කරනවා ඒකට අවශ්‍යයි එන්න අවශ්‍ය නැති අය ඕනේ ඊට පස්සේ රෑ පේපර් ඩිස්කෂන්ස් යනවා හරි ලියන්න මෙන්න මෙහෙම ක්‍රමලේඛකයාගේ ඵලදායීතාවයේ ඉහළ නැංවීම සහ ක්‍රමලේඛකයාගේ ඵලදායීතාවයේ ඉහළ නැංවීම සහ ඵලදායීතාවයේ ඉහළ නැංවීම සහ ඉහළ නැංවීම සහ මෘදුකාංග සංවර්ධන කාලය අවම කිරීම සඳහා 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 විශේෂයෙන් මෘදුකාංග සංවර්ධන කාලය අවම කිරීම සඳහා විශේෂයෙන් මෙම පරම්පරාවේ ක්‍රමලේඛන භාෂා නිර්මාණය කර ඇත. මෙම පරම්පරාවේ ක්‍රමලේඛන භාෂා නිර්මාණය කර ඇත. හරි. මෙම පරම්පරාවේ ක්‍රමලේඛන භාෂා නිර්මාණය කර ඇත. නිර්මාණය කර ඇත. right. ලියන්න පුතේ මෙන්න මෙහෙම අලුත් ටූලකින්. හරි. සම්පාදක මෙන්ම අර්ථ වින්‍යාසක වැනි එතනටම ලියන්න සම්පාදක මෙන්ම අර්ථ වින්‍යාසක වැනි සම්පාදක මෙන්ම අර්ථ වින්‍යාසක වැනි දෙමුහුම් ප්‍රවේශය කියලා හේකුත් තියෙනවා. මේ කියන්නේ ওই දෙකේම පොදු ලක්ෂණ ටිකක් හොඳ ලක්ෂණ ටිකක් එකතු කරලා හදපු එකක්. සම්පාදක සහ අර්ථ වින්‍යාසක වැනි භාෂා පරිවර්තක වැඩසටහන්. භාෂා පරිවර්තක වැඩසටහන් සම්පාදක සහ අර්ථ වින්‍යාසක වැනි භාෂා පරිවර්තක වැඩසටහන් භාවිතා කර භාෂා පරිවර්තක වැඩසටහන් භාවිතා කර සම්පාදක සහ අර්ථ වින්‍යාසක වැනි භාෂා පරිවර්තක වැඩසටහන් භාවිතා කර භාෂා පරිවර්තක වැඩසටහන් භාවිතා කර මෙම ක්‍රමලේඛනයකින් නැත්නම් මෙම ක්‍රමලේඛන යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීම මෙම ක්‍රමලේඛන යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීම සිදු කරනු ලබයි. යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීම සිදු කරනු ලබයි. right පුතේ උදාහරණ ලියා ගන්න SQL හරි SQL MATLAB හරි හරි right SQL ඊට පස්සේ MATLAB ඊට පස්සේ PHP Perl හරි PHP ඊගාවට Perl අපි ඉගෙන ගන්න Python හරි අපි ඉගෙන ගන්න Python ඊට පස්සේ Ruby හරි right එතකොට මෙන්න මේවා පුතේ සිව්වෙනි පරම්පරාවේ ක්‍රමලේඛන භාෂා කියලා අපි හඳුන්වනවා හරි එතකොට මේ වගේ විශේෂත්වය ගොඩක් ඒ වගේ දැන් Python වගේ එකක් ගත්තාම මේකේ වස්තු නැඹුරු ක්‍රමලේඛනය තමයි තියෙන්නේ හරි object oriented programming කියලා අපි කියනවා හරි right ඉතින් මේ සරල ඉංග්‍රීසි වචන තමයි මේකෙදි පාවිච්චි වෙලා තියෙන්නේ හරි right පුතේ හරි ඉවරද ඉක්මනට ඉවර කරගන්න උදාහරණ කියලා දාලා හරි ඉක්මනට ඔය ටික ඉවර කරගන්න උදාහරණ කියලා දාලා examples කියලා දාලා ඉවර කරගන්න පුතේ ඉවර වෙලා එවන්න chat එකට message එකක් වැඩේ ගොඩද තේරුණාද මේ ටික හරි තේරුණාද පුතේ සෙට්ද zoom එකේ දරු ටික ටක් ටක් ගාලා message එකක් දාන්න පුතේ ඉවරයි නේ right එතකොට ඕක කොලේක ලියා ගන්න කිව්වොත් මෙතන ඉඩමදි වෙනවා අලව ගන්න උතන්ට හරි ඊට පස්සේ අපි යමු පුතේ ඊගාව කොටසට ටියුට් එකේ හරි right ක්‍රමලේඛන සුසමාදර්ශ right ක්‍රමලේඛන සුසමාදර්ශ කියලා කියන්නේ පුතේ දැන් ඔය ක්‍රමලේඛන භාෂාවල තියෙන ගති ලක්ෂණ මත පදනම් වෙලා අපිට මේ ක්‍රමලේඛන භාෂා වර්ගීකරණය කරන්න පුළුවන් හරි ඒ වර්ගීකරණයට තමයි ක්‍රමලේඛන සුසමාදර්ශ කියන්නේ එතකොට විධානාත්මක භාෂා තියෙනවා imperative languages ඊගවට declarative languages object oriented languages ප්‍රකාශාත්මක භාෂා තියෙනවා වස්තු නැඹුරු භාෂා තියෙනවා right විධානාත්මක භාෂා කියලා කියන්නේ පුතේ උපදේශ මාලාවක් දෙනවා මෙන්න මේ විදිහට ක්‍රියාත්මක වෙන්න කියලා
අපි ගන්න programming languages වල ගොඩක් වෙලාවට තියෙන්නේ ඒක. ප්‍රකාශාත්මක භාෂාවලදී වෙන්නේ ඇත්තටම අපේ output එක කොහොමද තියෙන්න ඕනි. වෙබ්සයිට් එකක් ඩිසයින් කරද්දී වෙබ්සයිට් එකේ අපිට පෙන්වන ඉන්ටර්ෆේස් එක කොයි විදිහට දෙන්න ඕනේ. අන්න ඒ වගේ අර ප්‍රතිදානය කොහොමද එන්න ඕනි. හරි. අන්න ඒකේ වගේ අදහසක් තමයි ප්‍රකාශාත්මක භාෂාවල තියෙන්නේ. right. එතකොට විධානාත්මක භාෂා සහ ප්‍රකාශාත්මක භාෂා ඊගවට වස්තු නැඹුරු භාෂා. වස්තු නැඹුරු භාෂා කියන්නේ පුතේ අපි ක්‍රම ලේඛනය කුඩා කොටස් වලට වෙන් කරලා ඒ කොටසින් කොටස ක්‍රම ලේඛනය කරනවා. හරි. ගොනු වලට වෙන් කරලා කොටසින් කොටස ක්‍රම ලේඛනය කරනවා. right. right. ලියා ගන්නකො විධානාත්මක භාෂා යටතේ මෙන්න මෙහෙම. හරි. විධානාත්මක භාෂා යටතේ ලියන්න පුතේ. තාර්ගාල ලියන්න. හරි. ලියන්න මෙන්න මෙහෙම. right. ගැටලුවක් යම්කිසි ගැටලුවක් ලියාගෙන යන්න. යම්කිසි ගැටලුවක් විසඳීම සිදු කරන ආකාරය යම්කිසි ගැටලුවක් හරි යම්කිසි ගැටලුවක් ලියාගන්න බබා යම්කිසි ගැටලුවක් විසඳීම සිදු කරන ආකාරය හරි යම්කිසි ගැටලුවක් විසඳීම සිදු කරන ආකාරය නිශ්චිත අනුක්‍රමයක් සහිත පියවර සමූහයකින් පියවර වරහණක් දාලා යන උපදේශ සමූහයකින් ඉදිරිපත් කිරීම විධානාත්මක භාෂා තුළ සිදු කරනු ලබයි. උපදේශ සමූහයකින් ඉදිරිපත් කිරීම විධානාත්මක භාෂා තුළ සිදු කරනු ලබයි. හරි. විධානාත්මක භාෂා ලෙස නැත්නම් විධානාත්මක භාෂා තුළ සිදු කරනු ලබයි. right. එතනම ලියන්න පුතේ අලුත් රූලකින් ගැටලුවක් විසඳීමේදී එය කුමන ආකාරයට විසඳිය යුතුද යන්න. ගැටලුවක් විසඳීමේදී හරි. එය කුමන ආකාරයට විසඳිය යුතුද යන්න. ගැටලුවක් විසඳීමේදී එය කුමන ආකාරයට විසඳිය යුතුද යන්න. උපදේශ මාලාවක් ලබා දීම. උපදේශ මාලාවක් ලබා දීම. හරි. උපදේශ මාලාවක් ලබා දීම විධානාත්මක භාෂා තුළ සිදු කරනු ලබයි. right. එතකොට පුතේ විධානාත්මක භාෂා වලට උදාහරණ අපි පාවිච්චි කරන Python, PHP, Java, C++ මේ වගේ ඒවා ගන්න පුළුවන්. හරි. right. උදාහරණ කියලා දාලා ලියන්න විධානාත්මක භාෂා වලට. හරි. උදාහරණ කියලා දාලා ලියන්න පුතේ. හරි. Java, Python Python උපදේශ මාලාවක් දෙන්නේ. හරි. උපදේශ මාලාවක්. හරි. Python ඊට පස්සේ ගත්තාම C හරි. PHP right මෙන්න මේ වගේ ඒවා. හරි. දාගන්නකො ටක් ගාලා උදාහරණ කියලා පුතේ. හරි. ටක් ගාලා දාගන්න. හරි. විධානාත්මක භාෂා. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා ප්‍රකාශාත්මක භාෂා. හරිද? declarative languages. දැන් මේ වගේදී කරන්නේ පුතේ අපිට output එක කොහොමද එන්න ඕනේ? output එක ලැබිය යුත්තේ කෙසේද? හරි ප්‍රතිදානය කොහොමද ගන්න කියලා තීරණය කරනවා. එතකොට ප්‍රතිදානය ගන්න කොහොමද කියලා අපි කතා කරනවා නැත්නම් ප්‍රතිදානය ලැබෙන්නේ කොහොමද කියලා කතා කරලා අපි codes ලියනවා නම් අන්න ඒකෙදි පාවිච්චි කරනවා පුතේ. මෙතන අපි කතා කරන ප්‍රකාශාත්මක භාෂා. දැන් උදාහරණයකට ගත්තොත් SQL, Prolog වගේ ඒවා. දැන් SQL එකෙන් database එක කොහොමද හැදෙන්න ඕනේ කියලා අපි තීරණය කරනවා. උපදේශ මාලාවක් නෙවෙයිනේ පුතේ එතන වෙන්නේ. database එක නිර්මාණය විය යුතු ආකාරය.
ඒතරේ ප්‍රතිදානය ලැබිය යුතු ආකාරය right අන්න ඒ වගේ එකක් අපි කියනවා පුතේ ප්‍රකාශාත්මක භාෂාවක් කියලා right declarative language එකක් හරි ලියන්න ප්‍රකාශාත්මක භාෂාව යටතේ මෙහෙම හරි වෙන එකක් ඕපන් උනේ නේ right විනාඩියක් දෙන්න හරි right ප්‍රකාශාත්මක භාෂාව පුතේ මෙතනට එමු අපි brightness චූට්ටක් අඩු කරමු හරි ප්‍රකාශාත්මක භාෂාව පුතේ ටියුට් දැන්නම් ආයේ වන්න විදිහක් නැහැ මම මේ මීටින් එක ඉවර වෙලා ඔයාලට PDF එක දෙන්නම් හරි ඔයාලට PDF එක දෙන්නම් මීටින් එක ඉවරලා දැන් ආයේ ටියුට් සෙවන්න ඉතින් ක්‍රමයක් නැහැ කොල්ලෝ හරි තේරෙනව නේද මේ පුංචි කාලයයිනේ තියෙන්නේ හරි right ප්‍රකාශාත්මක භාෂාව යටතේ ලියන්න පුතේ හරි යම්කිසි පරිගණක වැඩසටහනක් මගින් යම්කිසි පරිගණක වැඩසටහනක් මගින් යම්කිසි පරිගණක වැඩසටහනක් මගින් යම්කිසි පරිගණක වැඩසටහනක් මගින් යම්කිසි ගැටලුවකට අදාළ ප්‍රතිදානය යම්කිසි පරිගණක වැඩසටහනක් මගින් යම්කිසි ගැටලුවකට අදාළ ප්‍රතිදානය යම්කිසි ගැටලුවකට අදාළ ප්‍රතිදානය ලැබිය යුත්තේ කෙසේද යන්න යම්කිසි ගැටලුවකට අදාළ ප්‍රතිදානය ලැබිය යුත්තේ කෙසේද යන්න යම්කිසි ගැටලුවකට අදාළ ප්‍රතිදානය ලැබිය යුත්තේ කෙසේද යන්න තීරණය කර ක්‍රමලේඛන ලිවීම තීරණය කර ක්‍රමලේඛන ලිවීම නැතහොත් උපදෙස් ලබා දීම ක්‍රමලේඛන ලිවීම නැතහොත් උපදෙස් ලබා දීම තීරණය කර ක්‍රමලේඛ ලිවීම නැතහොත් උපදෙස් ලබා දීම හරි උපදෙස් ලබා දීම ප්‍රකාශාත්මක භාෂා මගින් උපදෙස් ලබා දීම ප්‍රකාශාත්මක භාෂා මගින් සිදු කරනු ලබයි right එතනටම ලියන්න පුතේ ප්‍රකාශාත්මක භාෂා සඳහා හරි ප්‍රකාශාත්මක භාෂා සඳහා උදාහරණ ලෙස පහත භාෂා දැක්විය හැකිය. හරි දැක්විය හැකිය. right එතකොට පුතේ අපිට ගත්ත හැකි උදාහරණ ඕකට හරි ප්‍රකාශාත්මක භාෂා වලට උදාහරණ අපිට ගත්ත හැකි SQL හරි SQL ගන්න පුළුවන් හරි MySQL හරි SQL ඊගාවට අපිට ගන්න පුළුවන් පුතේ SQL වලට පස්සේ තව ගොඩාක් ඒවා තියෙනවා හරිද prolog ඊගාවට ගත්තාම HTML හරි HTML ඊගාවට ගත්තාම CSS right මෙන්න මේ වගේව ගන්න පුළුවන්. හරි එතකොට ඔයාලා දන්න ඒවට උදාහරණ කිහිපයක් තමයි මම ඔය දුන්නේ. right එතකොට මේවා අපිට ගන්න පුළුවන්. හරි පැහැදිලිව තේරුණාද? chat එකට පොඩි message එකක් දාන්න පුතේ. chat එකට message එකක් දාන්න. Zoom එකේ මුලින් message එකක් දාන්න පුතේ. right තේරුණාද? පැහැදිලි නේද? සර් පොඩ්ඩක් හිමින් කියන්නකෝ වේගය වැඩි. පුතේ වේගය වැඩිද? වේගය වැඩි නෑනේ නේද? මම මේ සාමාන්‍ය විදියට කරගෙන යන්නේ හරි. right හරි.
right. ඔයාලා group එකට මම ටියුට් එක දාන්නම් පුතේ විනාඩියක් දෙන්න මට. right. පුතේ ඇහෙනව නේද? ගැටලුවක් නැහැ නේද? මයික් එක චුට්ටක් මාරු කරා. හරි. වේගෙ වැඩි නෑ සර්. හරි. එන්න පුතේ ඊට පස්සේ වස්තු නැඹුරු භාෂාවලට. හරි. අපි කියන object oriented languages කියලා. හරි. වස්තු නැඹුරු භාෂා. හරි. දැන් වස්තු නැඹුරු භාෂාවලදී කරන්න පුතේ හරි දැන් මේකෙදි object oriented languages වල දැන් අපි වර්තමානයේ වෙද්දී බහුලවම පාවිච්චි කරන්නේ පුතේ මේ වස්තු නැඹුරු ක්‍රම ලේඛන භාෂා. දැන් Python වල උනත් තියෙන්නේ මේ object oriented programming. එතකොට දැන් අපේ සැබෑ ලෝකේ වස්තු තියෙන objects තියෙන රෝහල දැන් අපි ටවුන් එකට ගියාම තියෙනවා බැංකුව. රෝහල තියෙනවා. හරි. ඊගාවට තව මොනවද තියෙන්නේ? හරි. පුස්තකාලය තියෙනවා. විවිධ වෙළඳ සැල් තියෙනවා. එතකොට මේවා පොඩි පොඩි කුඩා කොටස් අපි මේවට කියනවා mini worlds කියලා. හරි. එතකොට program එකක් ලියදී පුතේ අපි මේ program එක කුඩා කොටස් වලට වෙන් කරගෙන හරි පුංචි කොටස් වලට වෙන් කරගෙන ක්‍රම ලේඛනය ලියන ක්‍රියාවලියට අපි කියනවා වස්තු නැඹුරු ක්‍රම ලේඛනය කියලා. ඒතකොට මේ ඔබ්ජෙක්ට් එකෙන් ඔබ්ජෙක්ට් එක තමයි මේකෙදි ක්‍රම ලේඛනය කරන්නේ. හරි. right. ලියා ගන්න පුතේ මෙන්න මෙහෙම. හරි. ලියන්න මෙන්න මෙහෙම. හරි. 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 ලියන්න පුතේ මෙන්න මෙහෙම. වර්තමානයේදී වඩා ජනප්‍රිය වර්තමානයේදී වඩාත් ජනප්‍රිය වර්තමානයේදී වඩාත් ජනප්‍රිය වර්තමානයේදී වඩාත් ජනප්‍රිය වඩාත් ජනප්‍රිය පරිගණක ක්‍රමලේඛන ක්‍රමයක් ලෙස වර්තමානයේදී වඩාත් ජනප්‍රිය පරිගණක ක්‍රමලේඛන ක්‍රමයක් ලෙස පරිගණක ක්‍රමලේඛන ක්‍රමයක් ලෙස මෙම වස්තු නැඹුරු ක්‍රමලේඛනය මෙම වස්තු නැඹුරු ක්‍රමලේඛනය මෙම වස්තු නැඹුරු ක්‍රමලේඛනය ලියන්න බබා මෙම වස්තු නැඹුරු ක්‍රමලේඛනය හඳුන්වා දිය හැකිය මෙම වස්තු නැඹුරු ක්‍රමලේඛනය හඳුන්වා දිය හැකිය මෙම වස්තු නැඹුරු ක්‍රමලේඛනය හඳුන්වා දිය හැකිය right ලියන්න පුතේ එයාට මෙන්න මෙහෙම එතනම ලියන්න මෙහිදී සැබෑ ලෝකයේ ඇති වස්තුන් objects මෙහිදී සැබෑ ලෝකයේ ඇති වස්තුන් අපි කියන objects හරි මෙහිදී සැබෑ ලෝකයේ ඇති වස්තුන් objects හරි objects ආදර්ශයට ගනිමින් මෙහිදී සැබෑ ලෝකයේහි ඇති වස්තුන් ආදර්ශයට ගනිමින් සැබෑ ලෝකයේ ඇති වස්තුන් අපි කියන objects කියලා ආදර්ශයට ගනිමින් පරිගණක වැඩසටහන් සම්පාදනය කිරීම සිදු කරනු ලබයි. පරිගණක වැඩසටහන් සම්පාදනය කිරීම සිදු කරනු ලබයි. පරිගණක වැඩසටහන් සම්පාදනය කරනු ලබයි. right. සරලව කිවහොත් යම් සංකීර්ණ ක්‍රමලේඛනයක් කුඩා කොටස් වලට වෙන්කර සරලව කිවහොත් යම් සංකීර්ණ ක්‍රමලේඛනයක් හරි යම් සංකීර්ණ ක්‍රමලේඛනයක් කුඩා කොටස් වලට වෙන්කර ක්‍රමලේඛනය කර අවසානයේදී ඒවා අතර අන්තර් ක්‍රියාකාරීත්වයක් ඇතිවන පරිදි
අවසානයේදී ඒවා අතර අන්තර් ක්‍රියාකාරීත්වයක් ඇතිවන පරිදි අවසානයේදී ඒවා අතර අන්තර් ක්‍රියාකාරීත්වයක් ඇතිවන පරිදි ක්‍රමලේඛන ලිවීම අන්තර් ක්‍රියාකාරීත්වයක් ඇතිවන පරිදි ක්‍රමලේඛන ලිවීම වස්තු නැඹුරු ක්‍රමලේඛනය ලෙස සරලව හැඳින්විය හැකිය. වස්තු නැඹුරු ක්‍රමලේඛනය ලෙස සරලව හැඳින්විය හැකිය. right එතකොට පුතේ අපි ගත්තොත් Python හරි Python වල තියෙන්නේ මේක හරි Python ඊගාවට ගත්තහම බබා Java හරි ඊගාවට C හරි C sharp හරි C sharp ඊගාවට C++ හරි C++ හරි Ruby Swift හරි Ruby Swift හරි Swift ඊගාවට ගත්තොත් PHP right මේ හැම එකකම වගේ තියෙන්නේ පුතේ මේ object oriented programming හරි මේ හැම එකකම වගේ තියෙන්නේ object oriented programming හරි වැඩේ තේරුණාද පැහැදිලිද හරි සෙට්ද chat වලට පොඩි message එකක් එවන්න පුතේ පැහැදිලිව තේරුණාද කියලා පැහැදිලිව තේරුණාද සහ සෙට්ද දැන් තියරි ටික තියෙන හරියද මම තියරි ටික රට්ටක් ගාලා කරලා ඉවර කරන එක මේ කරන්නේ මොකද හේතුව තියරි ටික ඉවර කරගන්න ඕනේ කෝඩ්ස් ලියන්න කලින් හරි දැන් තියරි නැතුව යන්න බෑනේ පුතේ හරි තියරි නැතුව යන්න බෑ හරි තියරි නැතුව යන්න බෑ හරි right ඉක්මනට ඉවර කරගන්න හරි ඉක්මනට ඉවර කරගන්න ඉවර වෙලා chat එකට message එකක් දාන්න හරි තීරය ටික ඉවර කරගන්න කලින් ඉතින් චුට්ටක් මහන්සි වගේ දැනේ හරි right කරන්න දෙයක් නැහැ හරි 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 ඉවරයි නේද හරි එන්න පුතේ ඊට පස්සේ ඊගාව කොටසට අපි අලුත් රූලට යමු හරි ඉතින් ඔය ලැන්ග්වේජස් ගැන තමයි මෙතන තියෙන්නේ හරි right පුතේ ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා ක්‍රමලේඛන පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය සහ ක්‍රමලේඛ පරිවර්තක ප්‍රරූප ගවේෂණය කරයි right එතකොට පුතේ දැන් අපි ක්‍රමලේඛනයක් ගත්තාම අපි දැන් මේ ඉහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂාව ගත්තාම අපි සරල ඉංග්‍රීසි වචන වලින් ක්‍රමලේඛනයක් ලිව්වේ එතකොට මේ සරල ඉංග්‍රීසි වචන වලින් ලියන ක්‍රමලේඛනයක් පුතේ යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරන්න වෙනවා හරි එතකොට යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරන්න අවශ්‍ය වෙන විවිධ දේවල් ටිකක් අපිට තියෙනවා right බලන්න අපිට කියලා තියෙනවා පරිගණකයකට තේරුම් ගත හැකි එකම භාෂාව වන්නේ යාන්ත්‍ර භාෂාවයි. අපි ඒක දන්නවා මැෂින් ලැන්ග්වේජ් එක. එය 1 හා 0 යන ද්විමය සංඛ්‍යා පද්ධතියෙන් සමන්විත වී ඇත. මේ හේතුව නිසා පරිගණක ක්‍රමලේඛන භාෂාවක් භාවිතයෙන් ලියන ලද පරිගණක ක්‍රමලේඛනයක් භාෂා පරිවර්තක මෘදුකාංගයක් භාවිතයෙන් යාන්ත්‍රික භාෂාවට පරිවර්තනය කරගත යුතුය. right එතකොට පුතේ භාෂා පරිවර්තක වැඩසටහනක් පාවිච්චි කරලා යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරන්න ඕනි. right එතකොට අපි මේකට කියනවා පුතේ ප්‍රභව ක්‍රමලේඛනය source code කියලා. ඊගාවට කම්පයිලර් හරි අර්ථ වින්‍යාසක හරි පාවිච්චි කළ පුතේ අපි මේක වස්තු ක්‍රමලේඛනයේ බවට නැත්නම් object code එක බවට පරිවර්තනය කරගන්නවා. හරිද? ඊට පස්සේ දැන් මේ වගේ objects කිහිපයක් තියෙන්න පුළුවන් නේ program එකක අපි වස්තු විදිහටනේ ක්‍රමලේඛනයකට ඒ ටික එකට සම්බන්ධ කරන්න ඕනේ. ඒතකොට මේ සම්බන්ධ කරන සමහරවිට විවිධ library files අවශ්‍ය වෙනවා. අපි ඒවලට කියනවා සන්ධාරක කියලා පුතේ. linkers ඊට පස්සේ ඒ ටික එකතු කරාට පස්සේ තමයි මේ ක්‍රමලේඛනය පරිගණකයේ තුල ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහේ ක්‍රමලේඛනයක් බවට පරිවර්තනය වෙන්නේ. හරි ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රමලේඛනයක් බවට පරිවර්තනය වෙන්නේ එතනින් පස්සේ පුතේ. හරි right ඔයා මෙතන ටියුට් එකේ ලියා ගන්න දැන් ටියුට් එක නේද දරුවෝ මේ රූපෙට අක් ගාලා ඇඳ ගන්න
ක්‍රම ලේඛන පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය කියලා ලියලා හරි. right. එතකොට මේකට අපි කියනවා පුතේ ප්‍රභව ක්‍රම ලේඛනය කියලා. හරිද? ප්‍රභව ක්‍රම ලේඛනය. හරි. ප්‍රභව ක්‍රම ලේඛනය ලියා ගන්න මෙතන. හරි. මෙතන සම්පාදක ගන්නත් පුළුවන්. ඉතින් අර්ථ වින්‍යාසක ගන්නත් පුළුවන්. හරි. right. මෙතන වස්තු ක්‍රම ලේඛනය. වස්තු ක්‍රම ලේඛනය. හරි. වස්තු ක්‍රම ලේඛනය. මේවට අපි කියනවා පුතේ සන්දාරක ලින්කර්ස් සන්දාරක. හරි. එක්සිකියුටබල් ෆයිල් කියන්නේ ක්‍රියාත්මක කළ හැකි කේත. හරි. ක්‍රියාත්මක කළ හැකි කේත. ඒ කියන්නේ පරිගණකය තුල ක්‍රියාත්මක කරන්න පුළුවන් කෝඩ්ස්. හරි. ක්‍රියාත්මක කළ හැකි කේත. රයිට් ටක් ගාලා ඕක දාගන්නකෝ. ඉක්මනට දාගන්න. හරි. ඉක්මනට දාගන්න පුතේ ඔය ටික. ඉක්මනට දාගෙන chat එකට message එකක් දාන්න. හරි. ටක් ගාලා message එකක් දාන්න ඉවර කරගෙන හරි. හරි. ඉවරද? ඉක්මනින් ඉවර කරගන්න. Zoom එකේ දරුවෝ ටික message එකක් දාන්න ඉවර කරගෙන ඉවරයි නේද? හරි. අනිත් අයත් ඉවරද? හරි. ඉවරයි නේද? right පුතේ. ඊට පස්සේ අපි ඔතන ප්‍රභව ක්‍රම ලේඛනයේ ඉඳලා අදාළ කොටස් ටික කතා කරගෙන යමු. right. එතකොට අපි ඉහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂාවකින් ලියන කෝඩ් එකකට තමයි පුතේ මෙතන ප්‍රභව ක්‍රම ලේඛනයක් කියලා කියන්නේ. හරිද? right. එතකොට එහා පැත්තේ පිටුවේ ප්‍රභව ක්‍රම ලේඛනයට ආයේ ඉඩ නැහැ. වස්තු ක්‍රම ලේඛනය ලියන්න තියෙන්නේ. හරි සරලව ලියමු. සරල භාෂාවෙන් සරලව තේරුම් ගන්න ලේසි වෙන ලියමු පුතේ ප්‍රභව ක්‍රම ලේඛනය යටතේ ලියන්න. ඉහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂාවක් භාවිතා කර ඔතනට ලියා ගන්න බබා. ඉහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂාවක් භාවිතා කර හරි තව චුට්ටයි තියෙන්නේ. ඒ ටික අපි ඉවර කරමු. මොකද මේවා නැතුව යන්න බෑනේ. හරි. ඉහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂාවක් භාවිතා කර ඉහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂාවක් භාවිතා කර සරල ඉංග්‍රීසි වචන යොදා ගනිමින් 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 ලියන ලද සරල ඉංග්‍රීසි වචන යොදා ගනිමින් ලියන ලද ක්‍රම ලේඛනයක්. හරි. සරල ඉංග්‍රීසි වචන යොදා ගනිමින් ලියන ලද ක්‍රම ලේඛනයක්. ක්‍රම ලේඛනයක් ප්‍රභව ක්‍රම ලේඛනය ලෙස හඳුන්වයි. ප්‍රභව ක්‍රම ලේඛනය ලෙස හඳුන්වයි. ප්‍රභව ක්‍රම ලේඛනය ලෙස හඳුන්වයි. right. දැන් ඕක තමයි අර පරිශීලක නැඹුරු ක්‍රම ලේඛනය. හරි අපි සරල ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්නේ. හරි. right. ඊට පස්සේ එන්න පුතේ වස්තු ක්‍රම ලේඛනයට ඔබ්ජෙක්ට් කෝඩ් එකට. හරි දැන් ওই ප්‍රභව ක්‍රම ලේඛනයේ විශේෂ භාෂා පරිවර්තක වැඩසටහනක් පාවිච්චි කරලා අපි යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරාට පස්සේ ඒකට අපි කියන ඔබ්ජෙක්ට් කෝඩ් එකක් නැත්නම් වස්තු ක්‍රම ලේඛනයක් කියලා. හරි. එතකොට ටියුට් එක නැති වුන් වස්තු ක්‍රම ලේඛනය කියලා දාලා ලියා ගන්න ටක් ගාලා මෙන්න මෙහෙම. හරි. ප්‍රභව ක්‍රම ලේඛනයක් ප්‍රභව ක්‍රම ලේඛනයක් ලියන බබා ප්‍රභව ක්‍රම ලේඛනයක්
ප්‍රභව ක්‍රමලේඛනයක් ප්‍රභව ක්‍රමලේඛනයක් භාෂා පරිවර්තක වැඩසටහනක් භාවිතා කර 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 භාෂා පරිවර්තක වැඩසටහනක් භාවිතා කර භාෂා පරිවර්තක වැඩසටහනක් භාවිතා කර වරහණක් දාලා ලියන්න කම්පයිලර් ඉන්ටර්ප්‍රිටර්ස් හරි කම්පයිලර් ඉන්ටර්ප්‍රිටර්ස් භාෂා පරිවර්තක වැඩසටහනක් භාවිතා කර යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කළ පසු භාෂා පරිවර්තක වැඩසටහනක් භාවිතා කර යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කළ පසු යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කළ පසු හරි යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කර පසු යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කළ පසු පරිවර්තනය කළ පසු එම ක්‍රමලේඛය වස්තු ක්‍රමලේඛය ලෙස හඳුන්වනු ලබයි. එම ක්‍රමලේඛය වස්තු ක්‍රමලේඛය ලෙස හඳුන්වනු ලබයි. දැන් පුතේ ඔබ්ජෙක්ට් කෝඩ් එකක් ඍජුවම පරිගණකයක ක්‍රියාත්මක කරවන්න බෑ. හරිද? දැන් මේකට විවිධ සංධාරක අවශ්‍ය වෙනවා. හරි ලින්කර්ස් දාලා ඒ කියන්නේ ෆන්ක්ෂන්ස් ශ්‍රිත ඒ කියන්නේ ඒ වගේව එකතු කරලා මේක මේ ඔබ්ජෙක්ට්ස් ටික එකට සම්බන්ධ කරන්න ඕන. හරි? ඒ සම්බන්ධ කරාට පස්සේ තමයි එක්සිකියුටබල් කෝඩ් එක හම්බෙන්නේ. එහෙම නැතුව කෙලින්ම අපිට එක්සිකියුටබල් කෝඩ් එකක් ගන්න බෑ. මේක ඍජුවම ක්‍රියාත්මක කරන්න බෑ. හරි? පැහැදිලිද? ඒතකොට මේක ඍජුවම ක්‍රියාත්මක කරවන්න බෑ. හරි? ඒතකොට ලින්කර්ස් දාලා තමයි මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වයට පත් කරගන්නේ. හරි? right. වස්තු ක්‍රමලේඛනය ලෙස හඳුන්වයි. right. එක පොයින්ට් එකක් ලියන්න පුතේ මෙතන. වස්තු ක්‍රමලේඛනයක් ඍජුවම 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 පරිගණකයක් තුල ක්‍රියාත්මක කළ නොහැකිය. පරිගණකයක් තුල ක්‍රියාත්මක කළ නොහැකිය. right. ඊට පස්සේ එන්න පුතේ සංධාරක වලට. හරි. සංධාරක අපි කියනවා ලින්කර්ස් කියලා. හරි. දැන් ඒ කියන්නේ පුතේ දැන් අපිට පරිගණක ක්‍රමලේඛනයක් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන විවිධ library files තියෙන්න පුළුවන්. කියන්නේ අපි කලින් ලියපු functions වෙන්න පුළුවන්. කියන්නේ ශ්‍රිත වෙන්න පුළුවන්, ඊගාවට variables තියෙන්න පුළුවන්, විවිධ objects තියෙන්න පුළුවන්. එතකොට ඒ ඇතුළු සියලුම ක්‍රමලේඛන කොටස් හරි අපි කියනවා library files කියලා. මේවට පොදුවේ අපි කියනවා පුතේ සංධාරක කියලා. හරිද? එතකොට අපි අර හදාගත්ත program translate එකක් දාලා හදාගත්ත object file එකට මේ linkers එකතු කරලා ඒ object files ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයට පත් කරලා තමයි පුතේ පරිගණක ඇතුලේ ක්‍රියාත්මක කරන්නේ. හරි. එතකොට executable file එක හැදෙන්නේ linkers වලින් පස්සේ. හරි. සමහර ඒවා මේව දන්නෙත් නැතුව ඇති. හරි. right. ලියා ගන්න මෙන්න මෙහෙම. හරි. ලියා ගන්න පුතේ මේ යටතේ සංධාරක යටතේ. හරි. ලියන්න බබා සංධාරක යටතේ. හරි. මේවා විශේෂයෙන්ම කේත ක්‍රියාත්මක කරවීම සඳහා 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 යොදා ගනු ලබයි. මේවා විශේෂයෙන්ම කේත ක්‍රියාත්මක කරවීම සඳහා යොදා ගනු ලබයි. කේත ක්‍රියාත්මක කරවීම සඳහා යොදා ගනු ලබයි. යොදා ගනු ලබයි. හරි. යම්කිසි නැත්නම් ක්‍රමලේඛනයක යම්කිසි කාර්යයක් එතනටම ලියන්න පුතේ. ක්‍රමලේඛනයක යම්කිසි කාර්යයක් ක්‍රියාත්මක වන විට ක්‍රමලේඛනයක යම්කිසි කාර්යයක් ක්‍රියාත්මක වන විට ක්‍රමලේඛනයක යම්කිසි කාර්යයක් ක්‍රියාත්මක වන විට එයට ප්‍රවේශ විය හැකි විචල්යන් ක්‍රියාත්මක වන විට එයට ප්‍රවේශ විය හැකි විචල්යන් ශ්‍රිත සහ එයට ප්‍රවේශ විය හැකි විචල්යන් ශ්‍රිත සහ එයට ප්‍රවේශ විය හැකි විචල්යන් ශ්‍රිත සහ
විචල්යන් ශ්‍රිත සහ වස්තුන් objects ඇතුළු වස්තුන් objects ඇතුළු ක්‍රමලේඛන සන්දාරක ලෙස හැඳින්විය හැකිය. සන්දාරක ලෙස හැඳින්විය හැකිය. වස්තු ක්‍රමලේඛන එතනටම ලියන්න බබා. වස්තු ක්‍රමලේඛන ක්‍රියාත්මක කළ හැකි කේතයක් බවට පරිවර්තනය කිරීමට මෙම සන්දාරක යොදාගත හැකිය. හරි. ක්‍රියාත්මක කළ හැකි කේතයක් බවට පරිවර්තනය කිරීමට මෙම සන්දාරක යොදාගත හැකිය. රයිට් පුතේ. සන්දාරක අපි කියනවා ලින්කර්ස්. හරි. ඊට පස්සේ බහුලව භාවිතා කරනු ලබන ක්‍රමලේඛන පරිවර්තක. හරි. අපි ඔයාලට කියනවා පුතේ මේ program translators කියලා. හරිද? ක්‍රමලේඛන පරිවර්තක program translators. එතකොට අපි මේ ගැන කලිනුත් කතා කරා. assembler, අර්ථ වින්‍යාසක, ඊට පස්සේ සම්පාදක, ඊට පස්සේ දෙමුහුම් ප්‍රවේශ. දැන් ගොඩක් ඒවා තියෙන මේ hybrid approach එක. නැත්නම් දෙමුහුම් ප්‍රවේශය කියලා අපි කියන්නේ. මේකෙදි කරන්නේ පුතේ විශේෂ වැඩක්. මේ දෙමුහුම් ප්‍රවේශයේදී හරිද මේ hybrid approach එකේදී වෙන වැඩේ තමයි මේ අර සම්පාදක සහ අර්ථ වින්‍යාසක පාවිච්චි කරලා ඒ දෙකේම තිබ්බ හොඳ ලක්ෂණ ටික එකතු කරලා තමයි මේක හදලා තියෙන්නේ. හරි. එතකොට දැන් මේක සම්පාදක පාවිච්චි කරලා සම්පූර්ණ කෝඩ් එකම පරිගණකයේ බිට් කෝඩ් එකක් බවට නැත්නම් යන්ත්‍ර කේතය බවට පරිවර්තනය වෙනවා. පරිවර්තනය වෙලා ඉතින් පස්සේ ඒකේ පේලියෙන් පේලිය ක්‍රියාත්මක වෙනවා. එතකොට මොනවා හරි දෝෂයක් තියෙන පේලියක් තිබ්බොත් කලින් දැනුම් දෙනවා. හරි. ඉතින් අර කලින් සම්පාදක හෝ අර්ථ වින්‍යාසක විතරක් ගණිතී තිබ්බ දුර්වලතා ටික අයින් කරලා ඒ දෙකේම තිබ්බ හොඳ ලක්ෂණ ටික එකතු කරලා තමයි මේ දෙමුහුම් ප්‍රවේශයේ hybrid approach එක හදලා තියෙන්නේ. right. එතකොට දැන් මේකේ මේ theory ටිකයි තව ඊට පස්සේ IDE ගැන කතා කරන්න තියෙනවා. හරි. ඊට පස්සේ පුතේ ගත්තොත් එතනින් පස්සේ තමයි Python ක්‍රමලේඛන භාෂාව පටන් ගන්නෙ. හරි. Python පටන් ගන්න තියෙන එතනින් පස්සේ ඇත්තරම ඊට පස්සේ මේකේ සංස්කරණ ටිකක් අපිට කතා කරන්න තියෙනවා ආපු. එතකොට අපි Python 3.8 තමයි පාවිච්චි කරන්නේ. එතනින් පස්සේ Python ක්‍රමලේඛනයක් ක්‍රියාත්මක වෙන ආකාරය කතා කරාට පස්සේ Python භාෂාව ඇතුළත් keywords ටිකක් තියෙනවා. ඒ ටික කතා කරාට පස්සේ Python විචල්යක් අර්ථ දක්වන විදිහ කතා කරාට පස්සේ තමයි පුතේ අපිට තියෙන්නේ programs ලියන්න පටන් ගන්න. මෙතන ඉඳලා දිගටම programs තියෙන්නේ. හරි. එතකොට මේ අද චුට්ටක් මහන්සි පුතේ මට ටිකක් මහන්සි දවසක්. ඒ නිසා මම live එක මෙතනින් නතර කරන්න කියලා තමයි කල්පනා කරේ. මේකේ ඔය තියරි කොටස් ටික ඉතුරු තියරි කොටස් ටිකක් මම දැන් පෙන්නුවේ. අන්නේ තියරි කොටස් ටික මම පුළුවන් වුණොත් වීඩියෝ එකක් දාන්නම්. නැත්නම් මම හෙට රෑ ඒ ටික ලයිව් කරනවා. ලයිව් කරලා හෙට කෝඩ්ස් ලියන්න පටන් ගන්නවා. හෙට ටිකක් කලින් අපි පටන් ගමු 7:00ට විතර. ඒතර අදට මම මෙතනින් චුට්ටක් මේක නතර කරනවා. හරි. ඒතර අද කරපු කොටස් ටික වලට පැහැදිලිව තේරෙන්නේ නැති කියලා මම හිතනවා. එතකොට හෙට උදේ 26 27 අයගේ ක්ලාසස් තියෙනවා පුතේ. හරි. ඔයගොල්ලෝ දීලා තියෙන වර්ක් ප්ලෑන් එකට වැඩ ටික කරගෙන යන්න. හෙට හවස ඔයාලගේ මේ ක්ලාස් එක Python එක මම ආයෙ ගන්නවා. සඳුදා ඉඳලා ET ටික කන්ටිනියු වෙලා යනවා. හරි. එතකොට හෙට මේකේ මේ ඉතුරු තියරි ටිකයි කෝඩ්ස් ටික පුළුවන් තරමක් අපි ඉවර කරමු හෙට දවස් ඇතුලේ. හරි. කමක් නැහැ නේද? හරි. තරහ නැහැනේ. හරි. කමක් නැහැනේ තරහ නැහැනේ නේ. හරි. අවුලක් නැහැනේ. හරි. එහෙනම් අදට මෙතනින් නතර කරනවා. ආයෙ අපි හම්බෙමු හෙට දවසේදී. ආයෙ සතිය දවස්වල ඉතුරු කොටස් ටික මම කරලා දෙනවා පුතේ. හරි. අර පාන්දර පන්තියෙන් පස්සේ උදේ වරු තියෙනවා අපි මේ වෙලාවල් වල ඉතුරු කොටස් ටික ඉතින් කරගෙන යන්න. හරි. රයිට් හැමෝටම එහෙනම් ආයුබෝවන්. තෙරුවන් සරණයි. සුබ දවසක්.